සෙන්කඩ ගල පුර දලදා මැදුරට මුල්ලුණු අකුරයි ශ්‍රී ජයසිරිමාවෝ සමිදුට මැදිහුණු शुभ अक्षरयई श्री स्वर्णमाले पादम हेडकल जय दिन नामय श्री तुम कल बेबलेन पूजित पूरित एकम नाम यई श्री FM CI දශම දෙකෙන් ශ්‍රී FM දුර වෙන හිත නිවන බණ ඇහෙන ශ්‍රී FM දම් සභාව නම බුද්දාය ධර්මය ලෙසම දකින්න ධර්මය නිවැරදිවම ඔබේ ජීවිතයට එකතු කරගන්න අමිතාත්තේ දුවේ පුතේ අදත් උදේ 9 වෙනකම්ම දම් සභාව තුල රැඳී සිටින්න. ඒ වගේම මේ හුදේකලා සංසාර ගමනට පින් එකතු කරගන්න. තවත් කාට හරි කතා කරලා කියන්න මේ දැන්ම FM 100.2 දම් සභාව අහන්න කියලා. SMS එකක් කෙටි පණිවිඩයක් යවන්න. එහෙමත් නැත්නම් අමිතාත්තේ දුවේ පුතේ ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ මදක් වැඩි කරන්න. තව කවුරු හරි උතුම් බණපදයකට හිත යොමු කරලා තමන්ගේ සිතුවිලි නිවාගත්තනම් නොදන්න දෙයක් දැනගත්තනම් අනේ මොනතරම් පිනක්ද මොනතරම් වාසනාවක්ද ඒ අවස්ථාව ඒ පින ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඒ වගේම ඔබේ හිතවල ගුලි කරගෙන ඉන්න කාටවත් කියාගන්න බැරි කාගෙන්වත් උත්තර නොලැබුණු ප්‍රශ්න තියෙනවා නම් 0115 444 අපේ දුරකථන අංකයට කතා කරලා කියන්න. අපිට ලියන්නත් පුළුවන් දම් ස්වභාව ශ්‍රී FM තැපැල් පෙට්ටිය 100 කොළඹ. මේ තමයි අපේ ලිපිනය. අද අපේ දම් ස්වභාවට අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කළේ පස්යාල ඉබුල්ගස්සෝ විට චිත්ත විවේකාශ්‍රමාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටයි. අවසරයි අපේ හාමුදුරනේ. ඒ වගේම උදෑසන 8ට දම් සභාවේ ධර්මානුශාසනාවට වැඩම කරන්නේ පූජ්‍යපාද වල්පොළ ගෝතම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අපේ හාමුදුරනේ වෙසක් පුර 15ක පොහොය ගෙවිලා ගියා. මේ වෙසක් පොහොය කාලේ අපේ හාමුදුරනේ සිද්ධ වෙච්ච සිදුවීම් එක්ක සමහරු තැන් වල කතා වෙනවා මේ විදිහට. අනේ ඇයි අපිට මෙහෙම වුනේ? ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඇයි මේ මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ? අනේ අපේ මිනිස්සු මොනතරම් බණ අහනවද? මොනතරම් පන්සල් යනවද? බෝධි පූජා තේනවද? බුදුන් වදිනවද? ජයශ්‍රී මා බෝධිය ළඟ රුවන්වැලි මහා සෑය ළඟ හැමදෑම වගේ පින්කම්. මොනතරම් පින්කම් තිබ්බත් මොනතරම් පින්දහම් කරත් ඇයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ කියලා අපේ හාමුදුරනේ පහුගිය කාලේ වෙච්ච දේවල් එක්ක මිනිස්සු තැන් වල කතා කරනවා. මොකක්ද මේ වැරද්ද? කොතනද අඩුවක් උනේ? අපිට වැරදීමක් සිද්ධ වුණාද? මේ අපේ හාමුදුරුවරු දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ බුදු වදනමද? මේ ත්‍රිපිටකයේ තියෙන අපේ හාමුදුරුවනේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුද්ධ වචනයමද කියලා සමහරු සැක සංකා මතු කරන්න පටන් ගන්නවා. මේ වර්තමානයේ සිදු වෙලා තියෙන සිදුවීම් එක මේ අපිට වරදින්නේ, මේ අපේ හිත නිවා ගන්න බැරි වෙලා තියෙන්නේ මේ සැබෑම බුද්ධ වචනය අපිට අහන්න නැති හින්දාදෝ කියලා සැක සංකා මතුවෙමින් පවතිනවා. ඒ හින්දාම අපේ හාමුදුරනේ අද අපි ධම් ස්වභාවට ආරම්භයක් ලබා ගනිමු. ඔබ වහන්සේලා දේශනා කරන්නේ මේ ධර්ම සාකච්ඡා තුල පැහැදිලි කරන්නේ ත්‍රිපිටකයේ අඩංගු වෙලා තියෙන්නේ සැබෑම බුද්ධ වචනයේද? ත්‍රිපිටකයේ ලියනකොට සමහරක් වෙලාවට සමහරක් තැන් මගහැරෙන්නේ නැද්ද? හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. ඉතින් අද දවසේ ඉරිදා උදෑසන මේ හැමදෙනාම ශ්‍රී FM ගුවන් විදුලිය වට එක්කාසෝනේ දම් සභාව ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නයි ඕගෑශ්‍රී මහත්වෝ මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා පැවතගෙන එන අවිජහිත අච්චින්න නැත්තම් ඡේදනයක් නොවිච්ච සංඝ පිරිසක් තමයි පිහිටලා ඉන්නේ. ඒ කියන්නේ මේ ශාසනයේ විකාශනය වෙද්දී ඔවුන්ගේ අතින් සිවුර ගන්න ඕන.
ඒ සිවුර Tamanට පෙරව ගන්න බෑ. ඉතින් ඒ රහතන් වහන්සේලා අතින් ඒ විදිහට ආපු පරපුරක් තමයි මේ අද දක්වාම පවතින්නේ. මේ මහා සංඝරත්නයේ ભેදනයක් වෙන්න බෑ. Taman ස්වේච්ඡාවෙන් සිවුරු පරවගෙන මහා සංඝරත්නය කියලා හැඳින්වීමක් සිදු කරන්න බෑ. එතකොට ඒ වගේ සමහර මුඛ පරම්පරාගත වචන තියෙනවා. සමහර දේවල් තියෙනවා වාචෝජත කරගෙන පාඩමේ තියාගෙන ආපු කොටස් තියෙනවා. ඉතින් ගායත්‍රි මහත්තයෝ මේ කොටස් අතරේ මේ බුද්ධ ශාසනයේ තියෙන අරිහත්ත්වයේ පිණිස හේතු සම්පාදනය කිරීම. හේතු සම්පාදනය කරද්දී 80 මහා ශ්‍රාවකෙක් වෙන්න කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕන. ඒ වගේම මහා ශ්‍රාවක භාවයකට පත් වෙන්නත් යම් හේතු සම්පාදනය කරන්න ඕන. එimhe හේතු සම්පාදනය කරගෙන යද්දී විශේෂ රහතන් වහන්සේලා සහ අතිරේක ගුණ සහිත රහතන් වහන්සේලා ගැන හඳුන්වද්දී ඒ හඳුන්වන රහතන් වහන්සේලා හඳුන්වන සුපිලිසිමියාලාභී මහා රහතන් වහන්සේලා. දැන් හිතන්න අද කාලේ සීලවන්ත ගුණවන්ත භික්ෂුන් වහන්සේ නමක් ධර්මදරව වාසය කරනවා නම් ඒ භික්ෂුන් වහන්සේ දැන් ඔය මේ ව්‍යාපාර වලට පොත් ලියන කට්ටිය නෙවෙයි. ඔය ත්‍රිපිටක බුද්ධ ජයන්තිය පොත් අරන් බලන්න. ඒ බලංගොඩ අග්ගමහා පඬිත නායක ස්වාමින් වහන්සේලා රේරුකාණේ නායක ස්වාමින් වහන්සේලා කොච්චර පරිස්සම්ද. ඒ වාක්‍යයක් ලියද්දි මේක බුරුමේ මෙහෙමත් තියෙනවා. බුරුම පොත්වල මෙහෙමත් තියෙනවා. අහවල් පොතේ මෙහෙමත් තියෙනවා. මෙහෙමත් තියෙනවා. බුද්ධිමතුන් විමසත්තා කියලා දාලා තියෙනවා. රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ පොත්වල සමහර තැන්වල දෙන්නේ නැහැ අදහස්. මෑතක හිටපු හොඳම අටුවාචාර්යින් වහන්සේ නමක් ඒ බුද්ධිමත්තුන් විමසත්තා කියලා ඒක විවෘත කරලා තියෙනවා. ඉතින් එතකොට මහා රහත් භාවයකට පත් උනායයි සම්මතයක් නැති ඒ ස්වාමීන් වහන්සේලා එච්චර සැලකිලිමත් නම් ආචාර ප්‍රාචාර මතවලට ගරු කරන අතීතයේ ඒ භික්ෂුන් වහන්සේලා ත්‍රිපිටකය කෙරෙහි කොච්චර සැලකිලිමත් වෙන්නේ නැද්ද? විනය පිටකයේ තියෙනවා මේ දුන්නේ නැති දෙයක් ගන්න තහනම් කියලා. හැබැයි ඒකේ අටුවාවල තෝරලා තියෙනවා දුන්නේ නැති දෙයක් වුණාට දැන් අඹ ගෙඩියක් වැටලා තියෙනවා. ඉතින් ඒක අරගෙන යන්න පුළුවන්. අරගෙන ගිහිල්ලා සාමණේර භික්ෂුවක් හරි දකින්න තැනකින් බිම දාලා පැත්තකට වෙන්න පුළුවන්. ඉතින් ඒ ඇත්තෝ දැනගෙන මේ නායක ස්වාමීන් වහන්සේටත් මේකෙන් පළුවක් දෙන්න ඕන කියලා දුන්නොත් ගත්තට වරදක් නැහැ. ඒ වගේ අඹ ගහයට සිහි නැතුව වැටිලා ඉඳද්දී ඒ අඹ ගෙඩියක් මිරිකලා මේ ස්වාමීන් වහන්සේට වැළඳෙව්වා. වළඳවලා කරේ තියාගෙන යනවා. ඊට පස්සේ මෙනෙහි කරා මේ මගේ අප්පච්චිද? ඇයි මට මෙච්චර ගරු කරන්නේ? මෙතනත් ජාති නායකාරයෙක් නෙවෙයි. එහෙනම් මේ මගේ ශාසනික පිළිවෙතට සීලයට ගරු කරන්න කියලා කරේ ඉඳලා රහත් වුණා කියනවා. එතකොට ඒ රහත් වෙන්නේ යන පිරිස ධර්මයක සෙල්ලම් කරන්නේ මොකද ඒ ඇත්තොන්ට නිවැරදි පිරිසුදු දහම ඕන ගරුවේ. ඒ ගරුත්වයේ 100,000 කෝටි ගානකින් වැඩි මේ භාණ්ඩාකාරයක ප්‍රතිපත්තියක් දරන සිව්පිලිසුමයාලාභී රහතන් වහන්සේලා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය කෙනෙක්ට ගායත්‍රි මාත්‍ර ලෞකික අරමුණු තියනවා. මේ පොත් 1000ක් විකුණ ගත්තොත් මට අනිත් ඉඩම් කෑල්ලක් ගන්න පුළුවන්. දැන් මේ බණ ටික කියන්නේ යද්දි මට එහෙමනම් ඊළඟ ආරාමයක් හදා ගන්න පුළුවන්. ඒ වගේ සමහර ත්‍රිපිටකය පිළිබඳ හොඳ හසල දැනුමක් ඇති භික්ෂු ජීවිතයකට ලෞකික අරමුණක් ඉදිරියේ යම් යම් ධර්ම කොටස් ආනෑ කමන්නේ වරදක් නැහැ කියලා යම් නවන ගතියක්. ඒක ඒ තරම්ම ගරු කරන්නේ නැතුව සැහැල්ලුවෙන් ගන්න ගතියක් තියෙන්න පුළුවන්. හැබැයි රහතන් වහන්සේ නමට එහෙම ඉලක්කයක් නැහැ. උන්වහන්සේලාට භාණ්ඩාගාරික ප්‍රතිපත්තියක් කියන්නේ මේක පිරිසුදුව පවතිවා කියන හැඟීමක් තමයි තියෙන්නේ. දැන් අපි දන්නවා චක්කපාල ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ සම්දුනාන ගෑස්රි මහත්තයෝ. ඉතින් ඒ සානන්සල ගමට වඩින්න විදිහක් නැහැ. ඥාත කෙනෙක් යනවා ගිහි කෙනෙක් වශයෙන් පැවිද්දෙක් විදිහට. ඒ කියන්නේ යාට ආහාර කලන්ත වෙන්නේ නැහැ. ආහාර ලැබෙනවා. ඒ මග සතුරාන්තරයක් නැතුව යන්න පුළුවන්. මේ තැනත්තා සදහැයෙන් මහාන වෙනව නෙවෙයි. ඒ තැනත්තා මහාන වෙන්නේ තමන්ගේ ඥාති ස්වාමින් වහන්සේට කන වැල අල්ලන්න. ඉතින් ඒ යන ගමනේ මේක දීර්ඝ විස්තරයක්. සංවේදී කතාවක්. ඉතින් වනාන්තරයේ මැද්දේ කාන්තා කටහඬක් ඇහෙනවා. මේ තැනත්තගේ සදහැ සිතක් තිබ්බේ නැහැ. ගිහිල්ලා අසත් ධර්මයේ යෙදෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේ මෙනෙහි කරනවා මෙතන මගේ කනවැල අල්ලන්න මාව ගෙනියන්න කෙනෙක් ආවා. ස්ත්‍රී හඬක් ඇහුණා. යා නැහැ. ටික වෙලාවකින් එද්දී ඔබ
වැරදිකාරයෙක් නේද ඔබ පවිතු ක්‍රියාවක යෙදුණා නේද කියලා කිව්වා. එහෙම ස්වාමීනි වැරද්දක් සිද්ධ වුණා. ඊට පස්සේ කිව්වා මං එන්නේ නැහැ. මම එන්නේ නැහැ. ඔබ යන්න කිව්වා. ඊට පස්සේ ඔබ වහන්සේ දැන් අන්ධ වෙන්නේ. මේ කැලේ කොහොමද තනියෙන් ඡණ්ඩ වනසතුන් ඉන්නවා? ඉන්නේ කොහොමද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා ඔබ පවිතෙක්නේ පවිතෙක් එක්ක මගේ ගමනක් නැහැ. ඊට පස්සේ නැවත විනාඩි කිහිපයක් ගත වෙලා කියනවා එහෙනම් දැන් යන් කියලා. ඇයි දැන් කියලා අහනවා. දැන් මම ගිහි වෙලා ඉන්නේ. දැන් මං උපාසකයෙක්. එනිසා මාත් එක්ක යන්න. වහන්සේ එක්කන් යන්නේ මං ආවේ. දැනුම් දෙනවා ඔබ ගිහි වුණත් ඔබ පැවිදි වුණත් ඔබ පවිතෙක් පවිතොත් එක්ක මං එන්නේ නැහැ. ඉතින් අර ඥාතිවරයා අඬ යන්න ගියා. මේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ සක්දේව රජුරෝ දැකලා සක්දේව රජුරෝ තමයි උදව් කරේ. ඉතින් ගාස්රි මහත්තයෝ ඒ සාමාන්‍ය රහතන් වහන්සේ නමක්. චක්කුපාල ස්වාමීන් වහන්සේ කියන්නේ සාමාන්‍ය රහතන් වහන්සේ නමක්. සිව්පිලිස්මියාලාභී මහා රහතන් වහන්සේලා කියලා කියන්නේ අර්ථ ධර්ම නිරුත්ති පටිභාන කියන මේ කරුණ පිළිබඳ පරතරයට ගිහිල්ලා මුළු ත්‍රිපිටකයම තමන් අතීත සාංශාරික බුද්ධ ශාසනවල ඉගෙනගත්ත ක්‍රමයට දරාගෙන ඉන්නේ. ඉතින් එවැනි ශ්‍රේෂ්ඨ උත්තමෝ තමයි මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරන්න යෙදුනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකය තුළ දැනුම් දෙන සතර සතිපට්ඨාන සතර ඊරිදිපාද සතර සම්‍යක් ප්‍රදාන පංචේන්ද්‍ර පංච බල සත්ත බුද්ධංග මාර්ගාංග 8 මේ තමයි බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා. කවුරුත් මොන පුහු තර්ක කරත් ගායශ්‍රී මහත්තයෝ සතිපට්ඨාන හතරට අතරේකව මේක එක්කව වෙන්න ඕන කියලා තව එක්කව කිරිල්ලක් නැහැ. එහෙනම් සතර සතිපට්ඨානය කියන්නේ නිවන් දකින ඒකායන මාර්ගය. ඒ වගේම සතර ඊරිදිපාද නෑ පහක් තියෙනවා කියලා කවුරුත් කියන්නේ නැහැ. සතර සම්‍යක් ප්‍රදාන හතරට වැඩිය තවත් එකක් තියෙනවා කියලා කවුරුත් කියන්නේ නැහැ. පංචේන්ද්‍රය කියන එකට අතිරේකව තවත් ඉන්ද්‍රියක් තියෙනවා කියලා තුන්වෙනි හැ කියලා ඔය අනිත් කට්ටිය කිව්වට එහෙම අපේ පිළිගැනීමක් සාසන වශයෙන් ත්‍රිනිකායක පිළිගැනීමක් නැහැ. ඒ වගේම සත්ත බොජ්ජංග හතක් නෙවෙයි අටක් තියෙනවා කියලා අට බොජ්ජංග කියලා කියන්නේ නැහැ. ඉතින් මේ වගේ ඒ සම්බන්ධයේ වාදයක් නැත්තම් නිවනට අන්තරායක් නැහැ. ඒ නිසා ගායත්‍රි මහත්තයෝ ඔය ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ දැන් මේ කරන වැඩ ධර්මයට එකගද නැද්ද කියලා හිතෙනවා. ඒකේ භික්ෂු ජීවිතයේ පෞද්ගලික ප්‍රශ්නයක්. ආගමක් අදාන හේතු තියෙනවා. නිවන් දකින්න වෙන්න පුළුවන්, ප්‍රතිරූපය හදාගන්න වෙන්න පුළුවන්, කුල ගෞරවයට වෙන්න පුළුවන්, මාන්නක්කාරකමට වෙන්න පුළුවන්, සුගතේ යන්න වෙන්න පුළුවන්, බිස්නස් එක ගන්න නැත්නම් ආදායම් මාර්ගයකට වෙන්න පුළුවන්, නැත්නම් මේ යම්ම ප්‍රතිලාභයක් නිසා වෙන්න පුළුවන්. ඒක එකක් තමයි නිවන් දකින්න. අනිත් එක අඩුපාඩු හොයන්න ගවේෂණය කරන්න, ඒ සුන්දර සාහිත්‍යයක් තියෙනවා කියලා හොයාගන්න. ඉතින් මේ ඒ විකාර අදහස් පැමිණීම තුළ ශාසනයේ මේ දහම ඇත්තද කියලා හිතුණාට ගායත්‍රි මහත්තයෝ ඇත්තම දහම තියෙනවා. ඒක ඉතින් මතු කරගන්න නෙමෙයි උත්සාහය. අපි බලමු ශ්‍රී FM ගුවන්විදුලියත් එක්ක එක්කාසු කරලා කොච්චර දුරට අපට මතු කරන්න පුළුවන් වේද කියලා. අද අපේ මේ උතුම් ධම්සභාවට අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කළේ පස්යාල චිත්ත විවේකාශ්‍රමාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටයි. 0115 444 අපේ දුරකථන අංකය. අපේ හාමුදුරනේ පහුගිය කාලේ වෙච්ච දේවල් එක්ක වර්තමානයේ වෙනකොට රටේ යම් යම් මතවාදයන් අමුතු මත පළවෙන්න පටන් අරන් තියෙනවා. සමහරක් වෙලාවට බෞද්ධ විරෝධී මතවාදයන් මතුවෙන්න පටන් අරන්. දුවේ පුතේ ඔබ නම් දැකලා ඇති, අමිතාත්තේ ඔබත් දැකලා ඇති. කන්දක් නාය ගියා. ගෙවල් ගණනාවක් විනාශ වුණා. මිනිස්සු මැරුණා. ඒත් බෝගහකුයි පිළිමයකුයි විතරක් ඉතිරි වෙලා වැඩක් තියනවාද? දුවේ පුතේ ඔබත් දැකලා ඇති, ඔබටත් මේ පිළිබඳව ප්‍රශ්නයක් ඇති. අපි ඒ ප්‍රශ්නෙට අද දවසේ ධම්සභාව තුළ උත්තරයක් දෙනවා. දැන් හොඳම වෙලාව අපේ ලෞතුරා ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සත්‍යක්‍රියා කරලා ඔබ වෙත ගෙනෙන නවග්‍රහ ශාන්තිය ශ්‍රවණය කරන්න. හැමදාමත් කියනවා වගේ අම්මලා තාත්තලා දූලා පුතාලා හැමෝම එකතු වෙලා බුදු පහන ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් මගේ හැම අපලයක්ම හැම උවදුරක්ම දුරු වේවා කියන පැතුමෙන් නවග්‍රහ ශාන්තිය ශ්‍රවණය කරමු. බුදුරජාණන් වහන්සේ සතු ආශ්චර්යමත්
අద్භුත ධර්මයන්ගේ ආනුභාවයෙන් නවග්‍රහ දොස් දුරු කර ගනිමු. වසේවත් මරු ඇබිසුණු ලොවේ නොයක සැහැසියන්ට බුදු සිරුරට කිසි විටකත් බැරිවිය අනතුරු කරන්ත එවන් සත්‍යයේ බලයෙන් නිරෝගී සැප මට ලැබෙන්ට ඉරුගේ අපල දුරු වේවා හිතගත සවි බල වැඩෙන්ට සයවරණයකින් බැබලෙන බුද්ධ රශ්මි මාලාවට කිසිවිට අනතුරක් කරන ජගතෙකු නොමැතියමි පිට එවන් සත්‍යයේ බලයෙන් මාරක බාධක නැති කොට සඳුගේ අපල දුරු වේවා රැකදී යන එන මට තොට දෙතිස් මහා පුරිස් ලකුණු දුටු දුටු දන සිත පහදන නසන්න කිසිවෙකුටත් බැරි මහා පින්බෙලෙන් ඉපැදුන එවන් සත්‍යයේ බලයෙන් සතුරු විපත් වලකාලන අඟහරු දොස් දුරු වේවා හැමදෙන මිතුරන් වීමෙන තුන් සිත පහදා සමීදුට උදකරනා සිව්පසයට කිසිදු අනතුරක් කිසිවිට කළ නොහැකිය කිසිවෙකු හට එවන් සත්‍යයේ බලයෙන් සැප සම්පත් දීමාහට බුදගේ අපල දුරු වේවා ජීවිතයේ සැනසීමට උපන්සනින් අසිරිමත්ව තැබූ හතක් මහා පියවර පිළිගත්තේ නෙළුම් මලිනි බෝසත් සිරිපා එකවර එවන් සත්‍යයේ බලයෙන් සිතේ සතුට මට හිමි කර ගුරුගේ අපල දුරු වේවා මෙත් සිතිවිල්ලෙන් නැද කර උපන් මොහොත කොට අසීරිය ඉහළට ඔසවා දකුණත සිහනාද කළතුන් ලොව අගවෙමි යනුවෙන් මිහි මත එවන් සත්‍යයේ බලයෙන් කිතු ගොස පැතිරී දස අත සිකුරු අපල දුරු වේවා පැහැපත් වී මගේ ගත සිත
සුනීත සෝපාක වැනි වූ ලොව අසරණ වූවන් දෙස දවසට දෙවරක් පැතිරුණි මහා කරුණා සම්බුදු ඇස එවන් සත්‍යයේ බලයෙන් ගැටුම් විපත් දුකඳුර පිස සෙනසුරු දොස් දුරු වේවා සැපත සැදේවා සිටු ලෙස බොරු වංචා රැවටිලි බෑ කිසිවෙකුටත් බුදු හිමි ළඟ සත්‍ය වචනයම පමණයි දනිති සමිදු පිම් පවුරඟ එවන් සත්‍යයේ බලයෙන් නැතිව මුසා මායන මග රාහු අපල දුරුවේවා හිමිතන ලැබ ඉහළට නැග නව අරහාදී ගුණයෙන් බැබළුණු සම්බුදු සමීදා අන් අය සසරින් එතරට ගොඩ කළ ගුණ කඳ වීදා එවන් සත්‍යයේ බලයෙන් මගේ ගුණ නුවණද සාදා හේතු අපල දුරු වේවා මට ධන සම්පත් සාදා බුදු සරණින් දුව පුතා රැකේවා මවට පියාට කීකරු වේවා විපතක් කිසිවෙකු අතින් නොවේවා සමාජයේ ඉහළින් බැබලේවා නවග්‍රහ ශාන්තියෙන් පසු ඔබ යලිත් මේ එකතු වන්නේ ධම්සභාව සමගින් හැම දිනකම රාත්‍රියේ 11 සිට උදෑසන 5 දක්වා ඔබට පුළුවන් බලගතු පිරිත් ලෙහිගුණ 99 ශ්‍රී තුලින්ම ශ්‍රවණය කරන්න. ඒ වගේම හැම දිනකම හැන්දෑවේ 6:15ට ජය පූජාවත් ශ්‍රවණය කරන්න ඔබේ ජීවිතයට ජය සතුට ලං කර ගන්න පුළුවන්. අද ධම්සභාවේ ධර්මානුශාසනාවට වැඩම කරන්නේ පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ 0115 444 අපේ දුරකථන අංකය. අපිට ලියන්න පුළුවන් ධම්සභාව ශ්‍රී FM තැපැල්පෙට්ටිය 100 කොළඹ. මේ තමයි අපේ ලිපිනය. අද අපේ ධම්සභාවේ මේ ධර්ම සාකච්ඡාව තුළ මේ මොහොතේ අපත් සමග රැඳී සිටින්නේ පස්යාල ඉඹුල්ගස්සෝ විට චිත්ත විවේකාශ්‍රමාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අපේ හාමුදුරනේ මේ වෙසක් කාලේ වෙසක් මාසේ මේ වෙනදටත් වඩා අපේ හාමුදුරනේ රට පුරා සැරිසරන්න ඇවිදින්න අවස්ථාවක් ලැබුණා. ඒ තැන්වල මතුවෙච්ච මතවාද අදහස් කීපයක් එකතු කරලයි අද මේ ධම්සභාවට ඔබ වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියන මතවාදය අද හරිම ජනප්‍රියයි අපේ හාමුදුරනේ. බුදුන් ජීවමානයි කියලා මේ ප්‍රසිද්ධ වැකිපව අපිට දකින්න පුළුවන්. ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ජීවමානද? සමහරු ප්‍රශ්න කරනවා ක්‍රිස්තුස් වහන්සේ වගේ බුදුරජාණන් වහන්සේත් මරණය ජය අරගෙන නැවත ස්වර්ගස්ත වුණාද? එහෙමත් ප්‍රශ්න කරනවා අපේ හාමුදුරනේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ කාලේ හරිම ජනප්‍රියයිනේ මේ සර්වඥ ධාතු වන්දනාව. ජීවමාන බුදුරජාණන් වහන්සේ දකින්නවා හා සමානයි කියනවා උන්වහන්සේගේ ධාතු දැකීම. අපේ බුදුරජාණන් වහන්සේම දේශනා කළාද උන්වහන්සේගේ ධාතු වන්දනා කිරීම, උන්වහන්සේගේ ධාතු දැකීම බුදුරජාණන් වහන්සේ දැකීම හා සමානයි කියලා. උන්වහන්සේම දේශනා කරලා තිනවනේ
මහා බෝධිසත්වයන්න් වහන්සේ උපන් තැන, බුදු වුණු තැන, මංගල ධර්මදේශනාව සිදු කළ තැන, බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාපු ස්ථාන, මේ ස්ථාන දැකලා ධර්ම සංවේගය ඇති කරගන්න කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවාද තමන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දැකීම තමන් වහන්සේ දැකීම හා සමානයි කියලා. සමාවෙන්න අපේ හාමුදුරුවනේ මේ මගේ පෞකාරකමට. ස්වාමීන් වහන්සේ මට නම් ධාතුන් වහන්සේලා වන්දනා කරනකොට සැබෑ බුදුරජාණන් වහන්සේ සියසින් දැක්කා හා සමානව තවම බැරි වෙලා තියෙනවා ධාතු වන්දනා කරන්න. ඒක මගේ පෞකාරකම. එහෙමනම් අපේ හාමුදුරුවනේ අපි කොහොමද සැබෑ බුදුරජාණන් වහන්සේ දැක්කා, සැබෑ බුදුරජාණන් වහන්සේට තමයි මේ නමස්කාර කරන්න කියන හැඟීමෙන් යුක්තව ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන්නේ? ඔගාශ්‍රී මහත්තයෝ බොහොම වටිනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන නැහැ. හැබැයි ඔයත් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියද්දී ඔයත්ොන්ට කවදා හරි හිතලා තියනවද අනේ භාග්‍යවතුන් වහන්සේ නැහැ, ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා කියලා? එහෙම එකක් හිතෙන්නේ නැහැ. ඒකට හේතුව බුදු ඇඟෙන් මේ ලෝකයට විසුතුරක් ආවා. මේ ලෝකයට යම් සැනසීමක් ආවා. හැබැයි මේ ලෝකයේ ඇත්තටම නිවුනේ බුදු හිතේ පන. බුදු ඇඟේ පන නෙවෙයි ගායත්‍රි මාත්‍ය, බුදු හිතේ පන. ඉතින් ඒ ශාන්තනායක බුදුරජාණන් වහන්සේ පිරිනිවීම ක්‍රම 3කට සිද්ධ වෙනවා. ඒ තමයි බුද්ධගයා සුද්ධ භූමියේදී කෙලෙස් පරිනිර්වාණය, උපතින් 80 වයසේ උපවර්තන ශාල උද්‍යානයේ ස්කන්ධ පරිනිර්වාණය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආදාහනය කරන්නේ ගායත්‍රි මාත්‍ය. දැන් කෙනෙක් හිතෙන්න පුළුවන් මේ කේස ධාතු වන්දනාව, දන්ත ධාතු වන්දනාව, ලලාට ධාතු වන්දනාව, අකු ධාතු වන්දනාව, ඊට පස්සේ නක ධාතු වන්දනාව. දැන් මේ වන්නේ කියන්නේ බුදුරජාණන් වහන්සේ වම් නියපොත්ත තිබ්බා කියලානේ. එහෙම සමහර ඇත්තෝ එක එක જાති කියනවා. වන්නේ කියන්නේ තථාගතයන් වහන්සේ, මේ බුදුරජාණන් වහන්සේ වන් නියපොත්තේ තැන්පත් කරලාලු. ඒගොල්ලෝ වන්නේ කියන්නේ. ඉතින් මේ වගේ විවිධ මත තියෙනවා. කෙසේ නමුත් ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ගායත්‍රි මාත්වෝ මේ එතකොට රන් දෙනේ මොනවද පිච්චුනේ? බුදුරජාණන් වහන්සේ පිච්චුවා කියනවනේ. අපි සාමාන්‍ය ශ්‍රද්ධාව නැතෝ නෙවෙයි. නිකම් විවහාරික සිංහල භාෂාවෙන් තේරෙන කෙනෙක්ට අන්‍යාගමික කෙනෙක් හරි අහනවනම් මේ ආදාහනය කියන එක තේරෙන්නේ නැහැ. පිච්චුවා කියනකො රන් දෙනක සුවඳ සඳුන්දරෙන් පිච්චුවා. එතකොට මොනවද පිච්චුනේ? පිච්චුනා ගායත්‍රි මාත්වෝ. ඒ පිච්චිච්ච දේ තමයි සමහරලාට මේ අද මේ ශ්‍රී FM තුලින් පමණයි වෙන්නේ නැති මේවා දැනගන්නේ. පිච්චුනේ තෙත ගතිය තියෙන හැමදේම. එතකොට ගායත්‍රි මහත්තයෝ පිච්චුනේ බුදුරජාණන් වහන්සේගේ හැමට ඇවිච්ච જાති. ඒ කියන්නේ නහර පිච්චුණා, බඩවැල් පිච්චුණා, මස් පිච්චුණා. ඔන්න ඔය ටික විතරයි පිච්චුනේ. අනිත් ඔක්කොම ශාන්තනායක බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරා කුඩා කොටස් වලට විසිරෙන්න. ඒ අදිෂ්ඨාන කරේ සදහැවතුන්ට වන්දනමාන කරන්න, ගරු කරන්න, සත්කාර කරන්න. එතකොට ගායත්‍රි මාත්වෝ අපි ළඟට ආව අන්‍යාගමික කෙනෙක්. එයා ඇවිල්ලා කිව්වා මම ඉංග්‍රීසි ගුරුවරයෙක්, තරහ වෙන්න එපා කිව්වා. මාත් එක්ක කතා කරන්න පුළුවන්ද? තරහ යන්නේ නැද්ද? බනින්නේ නැද්ද කියලා අහලා තමයි කතා කරේ. ඇයි එහෙම මේ විහාරයට ගිහිල්ලා වඳින්නේ? ඒක කරන්නේ ඒකේ මොනවද ලැබෙන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ දැන් එයාට මේ ත්‍රිපිටකයෙන් තෝරලා හරියන්නේ නැහැ. මොකද ඔහු ධර්මයේ පිළිබඳ ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයිනේ. ඊට පස්සේ මං ඇහුවා ඔබතුමාගේ තාත්තා ඉන්නවද? නැහැ කිව්වා. හරි තාත්තා නැහැ. ඉතින් දැන් චුට්ටක් හිතන්න මේ තාත්තගේ පින්තූරයක් දකිනවා. තාත්තගේ පින්තූරය දකිද්දි ඔබට මොනවද හිතෙන්නේ? තාත්තා සලකපු හැටි. ඇති කිව්වා. ඒයින් එහා එයා කියන්න දන්නේ නැහැ. දැන් හිතෙන්නේ නැද්ද තාත්තා මද්ද්‍රව්‍ය පාවිච්චි කරේ නැහැ, බොරු කිව්වේ නැහැ, එතකොට කම්මැලි නැහැ. එහෙම හිතන්න පුළුවන් කිව්වා. පැත්තකින් තියන්න. එතකොට මහත්තයෝ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා මේ වර්ෂාවුරුදු 2560යි. මම කිව්වා දැන් එතකොට අපි විවේකීව ඉඳද්දී අපට සමහර වෙලාවට අපේ හිත දුර්වලයි. ඒ දුර්වල නිසා අපේ හිත වෙනස් වෙනවා. හැබැයි උදෑසන බුදුරජාණන් වහන්සේ ළඟට යද්දී අර ෆොටෝ එකක් දැක්කා වගේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ ළඟට යද්දී අපට මේ මහා කාරුණිකයෙක් නේද? මේ මහා උත්තමයෙක් නේද? මෙතුමා අපි වෙනින් කොච්චර දුක් විඳනද? මේ භාග්‍යවතුන් වහන්සේගේ බුදු කරුණාව අපට ඕන නේද? මම ඒ බුදු කරුණාව ලබා ගන්න සිල්වත් වෙන්න ඕන නේද?
ගායත්‍රී මහත්තයෝ මේ පොලිමේ ඉඳලා කලබලයට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. උදෑසන ගිලම්පස ටිකක් හදාගෙන විහාරයට ගිහිල්ලා තැම්පත් වෙලා නිරෝධ සමාපත්තියතෝ උත්තේත වහන්සේ මේ හරියට ජීවමානව වැඩ ඉන්නවා වගේ කියලා මනසින් පොඩි සාකච්ඡාවක් කරනවා. ඉතින් මම ඒ තැනත්තට දැනුම් දුන්නා අපේ සාකච්ඡාවේ ජාවේ උදේ වරුවම ඇති. උදේ වරුවටම ඇති බුදුහාමුදුරුවෝ ළඟ එළි වුණානේ. බුදුහාමුදුරුවෝ අපිට මැටි ගොඩක් නෙවෙයි අපේ මැටි ගොඩෙන් ෆොටෝ එකක් වගේ සටහනක් ගන්නවා. ඒ සටහන තුල අපේ හිතේ පණ හදා ගන්නවා. ඕනේ මේ මැටි ගොඩ නෙවෙයි ඕනේ අපිට අපේ හිතේ ලෝභ ද්වේෂ මෝහ අඩු කරගෙන මේ නිවන් දකින්න. ඒකට ලොකු හයියක් විහාරයට ගියපම ලැබෙනවා. හැබැයි ඕක පැය ගාණක් යද්දී මොට වෙනවා. ඔය හයිය අඩු වෙනවා. ඊට පස්සේ ආයේ හවසට ආයේ විහාරේ ළඟට ගිහලා ඒ ගාතට කියද්දි ලොකු ශක්තියක් ඔයත්තුන්ගේ භාෂාවෙන් කියන එනර්ජි එකක්. ලොකු හයියක් ඇති වෙනවා හිතට. ඒ හිතේ හයිය ඊළඟට ඇති. ඒ කියන්නේ මේ දැන් සමහර වෙලාවට හිතන්න ගායත්‍රී මහත්මයා බඩගින්නේ ඉන්නවා. හුත්තටම බඩගින්නේ ඉන්නවා. දැන් නම් ඉන්න බෑ. හැබැයි දුර ඉඳලා අම්මා එනවා. අම්මා ආපුවාම අර බඩගින්න නැති වෙලා යනවා. හයියක් ඇවිල්ලා අම්මට සලකනවා. එතකොට මේ ධාතුන් වහන්සේලා දකිද්දිත් අපේ හිත හදාගන්නේ හයිය ගන්න පුළුවන්. ඉතින් අර මුස්ලිම් කෙනා එක පිළිගත්තා. කමන්න ඒ න්‍යායට කරනවා නම් ඒකේ ලොකු වරදක් පේන්නේත් නෑ කිව්වා. ඔව් මාත්තු අපි දුර්වලක්. අපි මහා දුර්වල මිනිස්සු. ඒ දුර්වලකම හදාගන්න තමයි තාම අත්වාරුවක් ඕනේ. එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ පිළිම වඳින්න ඕනේ නෑ. ඒක දැනුම් දුන්නා. එතකොට මේ ධාතුන් වහන්සේලා දකිද්දී ඕක කලබලයට ඕම් බුදුන් බේමල් කියලා නෙවෙයි. ගායත්‍රී මහත්තයෝ ඒක පිළිවෙලට තැම්පත් වෙලා ඒව වඳින පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලත් එක්ක වැඳලා එතන බුදු ගුණ ටිකක් මෙනෙහි කරලා තැම්පත් වෙලා ඉඳගෙන ඉඳලා ඉද්දී එතන අන්න අපි බලාපොරොත්තු වෙන ඒ ජීවය ඕනේ හිත හදාගන්න. යම් තැනකදී ධර්මකාමයේ හිත හැදෙන්නේ නැත්තම් ධාතුනේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියත් වැඩක් නැහැ. තමන්ගේ හිත හැදෙන්නේ නැත්තම්. මෙතන මේ වැදගත්කම තියෙන බුදුරජාණන් වහන්සේම දැනුම් දීලා තෙනා ගායත්‍රී මහත්තයෝ කවුරු හරි ගුණ කියද්දී ලොකුවට ගණන් ගන්න එපා. ඒ මාන්නේ ඔයත්වන් හිතේ සමාධිය වනසනවා. කවුරු හරි බනිද්දි ඒකත් ලොකුවට ගණන් ගන්න එපා. ගණන් ගන්න එපා. මොකද ද්වේෂය හිතේ සමාධිය කඩනවා. එතකොට බුදු ගුණ කිව්වත් ලොකුවට ඒක අරගෙන මාන්නෙට බැහැ ගන්න එපා. අගුණ කිව්වොත් ද්වේෂයට අරගෙන මේ හිත දූෂිත කරගන්න එපා. ඒ දෙකම තමන්ගේ හිතට හානියක්. එතකොට එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ මේවා නිර්මාණය කරේ අපේ හිත හදාගන්න. මිහිඳු මහරහතන් වහන්සේ දැනුම් දෙනවා ගායත්‍රී මහත්තයෝ ඒ බුදුරජාණන් වහන්සේ දකින්න නැත අපි ගොඩක් කල් කියලා. ඊට පස්සේ දේවානම්පියතිස්ස මහ රජුරු පුදුමයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ නෑනේ දැනුම් දෙන අපට සර්වච්ඡ ධාතුන් වහන්සේ වැඳීම බුදුරජාණන් වහන්සේ දැකීම හා සමානයි. ඒකේ රහත් හිත. දැන් ගායත්‍රී මහත්තයෝ අපි චූටි කාලේ ඒක ස්ථානයකට ගියා. ස්ථානෙට ගියාට පස්සේ කිව්වා ඒ නායක ස්වාමීන් වහන්සේ කාන්තාවක්ගේ මූණක් බැලුවේ නැතුළු. ඉතින් මේ මමත් ඉන්න ඕනද කාන්තාවක්ගේ මූණක් නොබලා. ඊට පස්සේ මං හොයලා බැලුවා. බැලින්නම් ඒ ස්වාමීන් වහන්සේ ගිහි කාලේ ඒ බිරිඳත් එක්ක එකට නිදාගෙන තියෙනවා. දැන් රාත්‍රිය අර අල්ලාප සල්ලාපයක් යනවනේ. ඒ අල්ලාප සල්ලාප වෙලාවේ බිරිඳ ස්වාමියාට තුරුල්ලලා "හාවයා කියනකො හදිස්සිය මම මලොත් මොකද කරන්නේ?" ඊට පස්සේ කියලා තියෙනවා මම මහාන වෙනවා. පුදුම කාරණාවක් කියන ගායත්‍රී මහත්තයෝ එලි වෙද්දි ඇත්ති මැරිලා ඒ ඇඳේම දැන් අපි දන්නේ එච්චරනේ සමහරවිට කියන්නේ නැති ඒ ස්වාමීන් වහන්සේ මං ආයේ ගෑණියගේ මූණක් බලන්නේ මං ආයේ මෙහෙමයි මේ විදියට ශ්‍රේෂ්ඨ උත්තමයේ මේ ස්වාමීන් වහන්සේ දැන් එතකොට ඒ ස්වාමීන් වහන්සේ එහෙම වුණා එයත්ෝ දැන් ගුණ කියනවා අපි මේ ස්වාමීන් වහන්සේ බැලුවේ නෑ මූණ දැන් එතකොට ඒ ස්වාමීන් වහන්සේ ගිනුමට මමත් කලකිරෙන්න ඕනද මම කිව්වා මම නම් බලනවා. වැරදි කරන්නේ නැහැ ගායත්‍රී මහත්තයෝ. දවසක මංගල ඔබ බලන්න එපා කියලා. මගේ හිත මට කිව්ව දවසට එදාට අපි බලන්නේ නැහැ. ඒ මිහිඳු මහරහතන් වහන්සේට තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේගේ සර්වච්ඡ ධාතුන් වහන්සේ ජීවමාන බුදු කෙනෙක් වගේමයි. හැබැයි ඔය ඇත්තොන්ට එහෙම නැහැ කියලා දන්නවා. මොකද මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හැසිරෙන්න ඕන විදිහක් තියෙනවානේ. කරන්න ඕන වත් පිළිවෙත් ටිකක් තියෙනවා. ඒ ටික ඔයත්තුන්ගේ අපි දකින රූප රාම තුල දැක්කේ නෑ. ඒ නිසා අපට ඒ න්‍යාය හැමෝටම ගැලපෙන්නේ නෑ. ඒ න්‍යාය හැමෝටම ගන්නත් බෑ.
ඉතින් මෙලෙස මේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ සර්වජ්‍ය ධාතුන් වහන්සේලාගෙන් අපි බලාපොරොත්තු වෙන අපේ හිතේ ලෝභ ද්වේෂ මෝහ නැති කරගෙන සති සමාධි ප්‍රඥා වඩා ගන්නයි. ඉතින් යමකින් ඒක වෙන්නේ නැත්තම් කලබලයි නම් එතෙන් යන්න එපා. යමකින් ඒක වෙනවා නම් ඒ දේ අපි අත්හරින්නත් එපා. ඒ දේ අපි සතුටින් පිළිගන්න. ඉතින් මේ විදිහට වැඩ කළොතින් අපට මේ සමාජයේ සුන්දරව දැක ගන්න පුළුවන්. ඒ සඳහා වාසනාව ලැබේවා කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. අද අපේ මේ උතුම් ධම්සභාවට අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කළේ පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටයි. ධම්සභාවේ ධර්මානුශාසනාවට වැඩම කරන්නේ පූජ්‍යපාද වල්පොල ගෞතම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අපේ හම්දුරනේ පුංචි පුතෙක් අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. සෙනුක දිසානායක අපිට ලියන්නේ ධම්සභාවට 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නේ. මේ පුතා අපේ හම්දුරනේ ධර්මානුශාසනාවකදී අහලා තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදය පිළිබඳව. පුතා අපෙන් ප්‍රශ්න කරනවා ඒ ස්වාමීන් වහන්සේ ධර්මදේශනාව තුළ විස්තර කළා තියෙනවා බුදුරජාණන් වහන්සේ පාදයේ තබනකොට සම්පූර්ණ පාදයම පොළව මත පිහිටනවයි කියලා. මේ පුතා අපෙන් ප්‍රශ්න කරනවා කොහොමද එහෙම ඇවිදින්නේ? මේ පුතා ඒ විදිහට ඇවිදින්න උත්සාහ කළා. ඒත් අපේ හැමදෙරෝනේ ඇවිදින්න බැරි වෙලා තියෙනවා. එක්කෝ විලුඹ වදිනවලු, එක්කෝ කකුලේ පැත්තක් වදිනවා, එක්කෝ ඇඟිලි වදිනවා. ඒ ධර්මානුශාසනාව තුළ ගරුතර ස්වාමීන් වහන්සේ පැහැදිලි කළ ආකාරයට ඇවිදිනවා නම් සමාවෙන්න කියලාත් වරහන් ඇතුලේ දාලා තියෙනවා අපේ හම්දුරනේ. පුතේ කමන්නේ ඔබේ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න. මේ ඔබේ හිතේ තියෙන සැකේ නැති කරගන්නනේ මේ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්නේ. ඔබේ හිතේ වගේම තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ හිතවල තියෙන සැක සංකා නැති වේවි. ඉතින් අපේ හම්දුරනේ ඒ විදිහට ඇවිදිනවා නම් මේ රොබෝ කෙනෙක් ඇවිදිනවා වගේ තමයි වැඩම කරන්න වෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ පුතාගේ හිතටත් සැනසීමක් ලැබෙන විදිහට අපි වටිනාම පිළිතුරක් ලබා දෙමු අපේ බුදුරජාණන් වහන්සේගේ මේ පාදවල පිහිටීම පිළිබඳව, ඒ මහා පුරුෂ ලක්ෂණය පිළිබඳව. සුපටිත්තිත පාදෝ සුපිහිටි පා ඇති භාවය. දැන් අපේ අඩුව වහගන්න බුදුරජාණන් වහන්සේ එලෙස අඩුවෙන් තිබ්බානම් හොඳයි කියලා හිතන එක හරි මතයක් නෙවෙයි. ඒ කියන්නේ අපේ ශරීරයේ අඩුපාඩු ගොඩක් සහිතව නිර්මාණය වුණේ. අපිට තනි හිටපියවර ඉන්න බෑ. බුදුරජාණන් වහන්සේ දැන් ගායත්‍රි මහත්මයාම දන්නවා බුදුරජාණන් වහන්සේ අනිමිස ලෝචනයේ තුල උන්වහන්සේ මේ දින 7ක් එක දිගට හිටපියවර හිටියා. ඒ මොකද මේ සුපීටි පා ඇති නිසාමයි ඒ කටයුත්ත කරේ. ඇවිදින්නම් අතර ශ්‍රේෂ්ඨම ඇවිදීම සිදු කරේ තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ. යොදුන් ගණන් මේ පින්වන්ත පිරිසට පිහිට වෙන්න වැඩම කරන්න දන බුදුරජාණන් වහන්සේ ගායත්‍රි මහත්වෝ මහා මණ්ඩල චාරකා යොදුන් 900යි. යොදුනක් කියන්නේ හැතැම්බ 16යි. 16 වැඩි කිරීම 900. චුට්ට හදලා බලන්න. ඉතින් ඒ කියන්නේ 1600කට ටිකයි අඩු. හැතැම්ම 1600ට ටිකක් අඩුයි. එතකොට මධ්‍ය මණ්ඩල චාරිකා යොදුන් 600යි. කුඩා මණ්ඩල චාරිකා යොදුන් 300යි. ඉතින් මේ වගේ ඇවිදිනවා. ඒ ඇවිදින්න බුදුරජාණන් වහන්සේ පාපියුම් මනාව පිහිටියා දුෂ්කර ක්‍රියා කරද්දී. ඒ වගේම බද්ධ පරියන්කේ සමාධියෙන් වැඩ ඉද්දී උන්වහන්සේගේ පාපියුම් වල මහා පිහිටක්, මහා පිළිසරණක්, මහා රැකවරණයක් සාසත් වුණා. ගායත්‍රි මහත්වෝ මේ බණහන පින්වත් පිරිසට ආරාධනා කරනවා අපි ඇත්ත ජීවිතේ මෙනෙහි කරලා බලන්න. පය පැකිලිලා ජීවිතේ කවදා හෝ දවසක ඔයත් වැටිලා නැද්ද? කකුල පැටලිලා නැත්තම් කකුල ගලක වැදිලා කවදා හෝ ඔයත් වැටිලා නැද්ද? වැටිච්ච වාර කෙලවරක් නැතු ජීවිතේ ඕනම කෙනෙක් එක සැරයක් හෝ පය පැකිලිලා වැටලා තියෙනවා. හැබැයි බෝසත් චරිතේ පුරාවට ඒක එහෙම නෙවෙයි. ඒ කියන්නේ එහෙනම් අපේ කකුල් වල පීඨීම සාර්ථකද? එහෙම සාර්ථක නම් ඇයි අපි පය පැකිලලා වැටුනේ? අපේ අඩුවක් තියෙනවා. හැබැයි බෝසත් චරිතයේ කොතනකවත් සඳහන් නැහැ මහා බෝසතාණන් වහන්සේ ඇවිදිද්දී කකුල් පැටලුණා, පැටලලා වැටුණා කියලා. එහෙනම් මෙන්න මේක තමයි වෙනස. ඒ කියන්නේ දැන් ගායත්‍රි මහත්මයා මතු කරපු ප්‍රශ්නේ මහ පොළොවේ එහෙම තියෙද්දි මේ කකුල් දෙක මාරු වෙන ඊ ගහක වේගෙන්. ඔයත් දන්නේ නැති උනාට මේ කකුල් මාරු වෙන වේගය ඊ ගහක වේගයක්. මේ කකුලක් අනිත් කකුලට මාරු වෙන වේගය අපට දැනෙන්න නම් මේ මුලක වදින්න ඕන. ගලක වදින්න ඕන. කොන්ක්‍රීට් එක වදින්න ඕන. වැදෙද්දී නියපොත්ත පැලිලා හැම ඈත් වෙලා ඇඟිල්ල උලුක් වෙලා ගියාට පස්සේ තමයි මම මෙච්චර වේගෙන්
මේ කකුල ගෙනියනවාද කියලා දැනෙන්නේ. එතකොට ඒ ගෙනියන එක චුට්ටක් එහාට මෙහාට වෙච්ච ගමන් අපි වැටෙනවා. හැබැයි බුදු කෙනෙක් බෝසත් කෙනෙක් වැටෙන්න හොඳ නෑ. උන්වහන්සේ ලෑලි පූර්වක් වගේ 216ක් ශ්‍රී පාපියුන් වල මංගල ලක්ෂණ තියෙනවා. මේ මනාව මහ පොළොවේ පිහිටනවා. තල්ලු කරලා වට්ටන්න බෑ. ඒ කියන්නේ අපි නම් කෙනෙක් උරහිසෙන් ගැටපු ගමන් අපේ හිටපු තැනින් පහ වෙනවා. ඉතින් මහා බෝසතාණන් වහන්සේ එහෙම හිට තැනින් පහ කරන්න බෑ. අනික උන්වහන්සේගේ ආනිසංස ඒකේ ආනිසංස වශයෙන් කිසි කෙනෙක් අභිභවනය කරන්න බෑ, යටපත් කරන්න බෑ, එලවන්න බෑ. මෙන්න මේක තමයි ඒකේ ආනිසංස. ඉතින් ගායත්‍රි මහත්වෝ බුදුරජාණන් වහන්සේ කැතට රොබෝ කෙනෙක් වගේ අඩිය තියලා නැහැ. හස්තියා මහා හස්ති රාජයෙක් අඩිය තියන්නේ කොහොමද? ඒ අඩිය තියද්දි කැත නැහැනේ. ඒ අතා අඩිය තියෙන එක කැත නැහැ. හැබැයි අතා අඩිය තියද්දි විලුඹ තියලා ඉස්සරහා ආය අමුතුවෙන් තියන්නේ. ඒ ඇත් කකුල සමව. ඔයත් බලන්න ওই මහ පොළොවේ ඉරිච්ච ඇත් පියවරන් දැස සමව තියෙනවා. ඉතින් මහා හස්ති රාජයෙක් වරින විදියට තමයි තුලෝකාග්‍රු භාගතුනාස වැඩමවලා තියෙන ඒවා මනාව දර්ශනීය තුන් ලෝම. ඔයත් ඇවිදිද්දී සමහරලාට ඔය චූටි කාලේ හැමෝම සතුටු කරවමින් ඇවිදින්නේ. එතරින් පස්සේ කකුල තියෙන තැන නෙමෙයි හිටින්නේ. අපේ කකුල් සාර්ථක නම් නාකි වුණත් අපි තියෙන තැන තියන්න ඕන. නමුත් බුදුරජාණන් වහන්සේ අවුරුදු 80 දී අර ඒ ගමනේ වෙනසක් නැතුව ඒ විදිහට වඩවන්න යෙදුනේ උන්වහන්සේ පාවල ඒ තිබ්බ විශේෂත්වය. අපි නම් වයසට යන්න තියෙන තැන්වල නෙවෙයි හිටින්නේ. ඉතින් සුපිහිටි පාදයන්ගේ ප්‍රයෝජනේ උන්වහන්සේ උපතේ සිට පිරිණිවීම දක්වා එකම විදිහට ඇවිදින සමර්ථභාවයක් අරගත්තා. ඒක ඔයත් උඩන් තමන්ගේ පින්වතිය විතර සතුට කරලා ඇවිදීවි. ගමන් ලතාව කොහොමද කියලා ඇහුවට ඒකේ ඇති තිරිත්තුවක් කඩਿੱත්තුවක් කිසිම ක්‍රමයක් නෑ. ඒකේ සතුට අපි විතරයි. හැබැයි බුදුරජාණන් වහන්සේ වඩිද්දි ගායත්‍රි මහත්වෝ සත්තු පවා ඒ කටින් තනකොළ වක්කර බලාගෙන හිටියා. දෙවියෝ සතුටු වුණා. තිරිසනුත් සතුටු වුණා. මනුස්සයෝ සතුටු වුණා. සමහර වෙලාවට ගායත්‍රි මහත්වෝ බුදුරජාණන් වහන්සේ වඩිද්දි මිනිසුන්ට දන් දෙන්න අමතක වුණා. බලාගෙන ඉන්නා මේ කවුද මේ දෙවියෙක්ද මේ විදියට යන්නේ? ඉතින් ඔච්චර කැතට වැඩියා නම් මේ කවුද මේ රොබෝ කෙනෙක් වගේ යන්නේ කියලා කියාවේ. නමුත් මේ මිනිස්සුන්ට බත් ඇඳක් දෙන්නත් අමතක වෙන්න තරම් හැමදෙනාගේම net සතුටු කරවමින් net සනසවමින් තුලෝකාග්‍රු භාගතුනාසේ වැඩියා කියලා ධර්මයේ සඳහන් වෙනවා. අද අපේ මේ උතුම් ධම්සභාවට වැඩම කළේ පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. මේ ප්‍රශ්නේ අපේ හාමුදුරනේ මේ අපේම ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ ශ්‍රී FM කාර්යාලය තුළම මේ අපි අතරම අපේ හාමුදුරනේ ධර්ම සංවාද දහම් සාකච්ඡා ඇති වෙනකොට ඇතිවෙච්ච ප්‍රශ්නයක්. මං හිතනවා මේ අහන් ඉන්න ඔබටත් වැදගත් වේවි. සිදුහත් කුමාරයා යශෝදරා දේවියගේ නාභිය පිරිමැදීම තුළ රාහුල පුතාගේ උපත සිදු වුණා කියලා. එහෙම කොහොමද වෙන්නේ කියලා අපේ හාමුදුරනේ තරමක විවාදයක් ඇති වුණා. ඉතින් මේ මම නම් උත්තර දෙන්න ගියේ නෑ. අද ධම්සභාව අහන්න කියලා ඒ හැමෝටම ආරාධනා කළා. ඔගාශ්‍රී මහත්මයා මේවා ටිකක් ගැඹුරු කරුණු අපට පණිවිඩ වගේ කුත් වෙලා තිබ්බා. ඉතින් මේ පින් දීලා SMS වගේක් වහන්සේට පින් සිද්ධ වුණා. ත්‍රිපිටකයේ එවැනි ගැඹුරු කාරණා ලිහලා ඉදිරිපත් කිරීම. ඉතින් සමහර දේවල් නම් තියෙනවා ගායත්‍රි මහත්මයා කියන්න සංවේදී චූටි දුවදරුවෝ පවා බණ අහනවා. ඉතින් අපට අර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ මහාචාර්යවරියක් ලියුමක් වෙලා තිබ්බා. අපි ස්වාමින් වහන්සේ බණ අහනවා නෙවෙයි ඇහෙනවා. අර්ථසුන් හරසුන් ඒවත් මේ අත ධානයෙන්නේ මේ දරුවෙක් එක්ක අහන්න පුළුවන් මට්ටමට තියෙද නැද්ද කියලා බියයි. ඉතින් අර ගොරෝසු වචන ව්‍යවහාරික විද්‍යාවේ තියෙන ගොරෝසු වචන භාවිතාවත් එක්ක මේ බණ ටිකක් අහන්නේ දරුවෝ දෙම අප එක්කාසු වෙලා මේ ඇත්ත ලැජ්ජාවටපත් වෙන කරුණු තියෙන්න පුළුවන්. ඒවා එහෙම නැතුව මටසලට විදිහට කියන්න ඕන. කෙසේ නමුත් ගායත්‍රි මහත්මයා මේවා මතු කරන්න ඕන. ඉතින් පැරණි ආචාර්යවරුණා විනයට එක්කාසු වෙච්ච ඔය කරුණු ශිෂ්‍යයා තිරේකින් එහා පැත්තේ තියලා සුදු රෙද්දක් දාලා සුදු රෙද්දෙන් එහා පැත්තට යන්න කියන ශිෂ්‍යයාට යන්න කියලා ඔය විනය පිටකේ තියෙන ගැඹුරු කරුණු ස්ත්‍රීන් ගැන පිරිමින් ගැන දේශනා කරන්න. ඒවා ලැජ්ජයි. නමුත් රහතන් වහන්සේලා මේ ලෝකයට අනුකම්පාවෙන් ඒවත් පවත්වලා තියෙනවා. ඒවා මේ විදිහටම අකුරක්වා වෙනස් නොකොට එක්කාසු කරලා තියෙනවා. ඉතින් ඒවා කියලා දෙනවා. කියලා දෙද්දි නමස්කාරය කියලා මේවා මේ රාගයට බර જાති වුණාට අපි දැනගන්න ඕන
ඒවා දැනගන්නේ ශාසනයේ චිරස්ථිතය පිණිස ශාසනයේ දියුණුව පිණිසයි කියලයි දැනුම් දෙන්නේ. ඒ වගේ අපිත් ආරාධනා කරනවා මේවා සදහැත් සිතින් ග්‍රහණය කරගන්න. මේවා මේ ශාසනයට එක්කාසු කරේ කෙනෙක්ගේ රාගයක් අවුස්සන්න නෙවෙයි. බොහොම ගැඹුරු කාරණා. ඉතින් ශ්‍රීයකටත් අපි පින්දනා කොච්චරවත් නාලිකා තිබ්බත් ඒ නාලිකාවල මේ වගේ කරුණු සාකච්ඡා කරන්නේ. මේවා සාකච්ඡා කරද්දී පරිස්සම් වෙන්න ඕන. මේ අහිතයකුත් නොවෙන්න භාෂාවේ සભ્યත්වයට රැකගෙන සාකච්ඡා කරන්න. ඉතින් ගායත්‍රී මහත්තයෝ තලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ ප්‍රශ්නයක් නිර්මාණය වුණා. ඒ ප්‍රශ්නේ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ අන්තපුරයකට ගිහලා බණ කියනවා. ඒ බණ අහපු ඇත්තෝ 500 දෙනෙක්ට ආනන්ද ස්වාමීන් වහන්සේ වගේම දරුවෝ 500ක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ මේ කොසල් මහරජුරවන්ට මේක ලොකු ප්‍රශ්නයක්. ආනන්ද ස්වාමීන් වහන්සේ හරි වැඩක් නේ කරලා තියෙන්නේ. බණ කියන්න ආවා කියලා අන්තපුර ස්ත්‍රීන් සමග වෙන මොනවා හරි සිදුවීමක් වෙලාද කියලා බය හටගත්තා. මොකද මේ කොසල් මහරජුරෝ ටිකක් මෝඩයි. මෝඩකම නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා මේ ගැප් ගන්න හේතු. ගැප් ගන්න හේතු ස්පර්ශයන් නිසා ගැප් ගන්නවා. දැන් අහලා ඇති ඔය පින්වන්ත පිරිස චණ්ඩපජ්ජෝත රජුරෝ. ඒ චණ්ඩපජ්ජෝත රජුරුවන් සන්තකේ තමයි මේ භද්‍රවතිකා කියන ඇතින් හිටියේ. ඉතින් චණ්ඩපජ්ජෝත රජුරෝ ඉපදිච්ච හේතුව සඳහන් වෙනවා. ඒ රජදේවිය නාලා බොහොම විවේකීව ඉඳලා තියෙනවා. ඒ විවේකීව හිටියට පස්සේ ගෝනුස්සෙක් මේ කකුලෙන් ගොඩ වෙලා පෙර ආත්ම භාවයක ස්වාමි පුත්‍රයා. ඉතින් කකුල දිග ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා මේ නාභිය ස්පර්ශ කරලා තියෙනවා. ඉතින් එච්චරයි ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ. අපි දන්න ඊට වඩා වැඩිහිටියැත්තෝ කරුණු කාරණා තේරුම් ගන්න. ඉතින් කෙසේ නමුත් මෙන්න මේ ඉදිරියේ නැත්තම් මේ කරුණ ඉදිරියේ අර රාජදේවියට අතිශයින් තෘප්තිමත් භාවයක් සතුටක් මේ ත්‍රිපිටකගත කරුණු ඒකේ තියෙනවා රති චලනය කියලා. මේ ගායත්‍රී මහත්තයෝ ඒ කියන්නේ දරුවෙකු පිළිසිඳ ගන්න සෝදානම් තත්වයක්ම එතන නිර්මාණය වුණා කියන මව සතුටටපත් වුණා කියනවා. ඒ වෙලාවේ කුසියේ දරුවෙකු හටගත්තා. හැබැයි මේ දරුවා බිහි වුණාට මේ ගෝනුසයි ගති තියෙනවා. ගෝනුසයි ගත කියන්නේ තෙලට කැමති නැහැ. තෙල් කිසිම තෙල් වර්ගයකට කැමති නැහැ. ඉතින් මෙයාට තෙල් අරහන්. මේ ගෝනුස්සෝ තෙල් වලට කැමති නැහැනේ. ඉතින් ජීවක වෛද්‍යවරයාට දැනුම් දෙනවා මේ චණ්ඩපජ්ජෝත රජුරවන්ට මහා අසනීපයක් තියෙනවා. පාණ්ඩු කියලා රෝගයක්. ඒක සුවපත් කරන්න කියලා. ඒ සුවපත් කරන්න උත්සාහවන්ත වෙන ගමනේ තෙල් සහිත ආහාරයක් කැඳක් දෙන්න වෙනවා. ඉතින් කැඳක් කියලා උපක්‍රමශීලව තෙල් සහිත ඖෂධ බොන්න දීලා සුවපත් කරනවා. ඒ වෙලාවේ කඩුවක් අරගෙන පන්නනවා. මරන්න මේ මට තෙල් පෙව්වා කියලා. ඉතින් එතන ඒ චණ්ඩපජ්ජෝත රජුරෝ නිර්මාණය වුණේ ඒ ගෝනුස්සගේ ස්පර්ශය නිසා. ස්පර්ශයන් නිසා කෙනෙක් ගැප් ගන්නවා. ස්පර්ශය නිසා. ඉතින් ඒවා විරලයි. ඊට පස්සේ සමහර වෙලාවට සතුන් අතරේ බැටළුවෝ කොටළුවෝ ආන්ගේ වගේ බැටළුවන්ට අශ්වය ඉපදෙනවා. එහෙම තැන් තියෙනවා. ඒ කියන්නේ එකම වර්ගයේ දැන් මේ කොටළුවෝ දාව අශ්වයෙක් ඉපදෙන්න බැරි කමක් නැහැ. එහෙම සම්බන්ධතාවයන් තුලත් නිර්මාණය වෙනවා. ඊට පස්සේ ජාතක පොතේ තියෙනවා මේ ජාතක කතාවක්. ඒ ජාතක කතාවේ අප බෝසතාණන් වහන්සේ තවුසෙක්. ඒ තවුසෙක් වශයෙන් වාසය කරද්දී ගායත්‍රී මහත්වයේ තැනක කැසිකිලි කරනවා. මුෙක් කැවිලා ඒ කැසිකිලි කරන නැත්නම් මූත්‍රා කරන ඒ තනකොළ ආහාරයට ගන්නවා. ඉතින් මුවා ගැබ්බර වෙනවා. ඒ ගැබ්බර වෙලා හිතා ගන්න බෑ ත්‍රිපිටකගත කාරණා. ඉතින් මේ මිනිස් දරුවෙක් නිර්මාණය වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒකේ අටුවාවල තෝරලා තියෙනවා ඒ මූත්‍රා සමග ඒ තවුසට ලෙඩකුත් තිබිලා තියෙනවා. ඉතින් ඒවා කටේ තැවරනා. ඊට පස්සේ මුවා ඇඟ පුරා තමාගේ දිව ගෙනිහිලා නා ගන්නවා. බොහොම මේ පළල් මාත්‍රකා. ඉතින් කෙසේ නමුත් ඒ විදිහටත් දරුවෙකු නිර්මාණය වෙච්ච භාවයේ තියෙනවා. ගායත්‍රී මහත්තයෝ දැන් බලන්න මේ මොනරුන්ගේ ප්‍රජනනයේ සිද්ධ වෙන ගායත්‍රී මහත්මයෝ ඒ තමාගේ පිරිමි ඒ දරු බීජයේ මොනරි දැක්කාම හලනවා. දැකීම තුල සමහර වෙලාවට ඒ මොනරියගේ දර්ශනය තුල දරු බීජය හැලීමකට ලක් වෙනවා. මොනරිය ඇවිල්ලා ඒක ආහාරයෙන් ගන්නවා. එහෙම තමයි මේ බොහෝ දුරට වර්ග પરම්පරාව නිර්මාණය වෙන්නේ. මේ අපි
මේක ගලප ගන්න ඕන. දැන් දෙව්ලොව ක්‍රමේ දැන් දෙවියන් අතර කාය සංසර්ගයක් තියෙනවා. හැබැයි කාය සංසර්ගය තුල මේ දරු බීජ ගැලීමක් ඒ මුකුත් සිද්ධ වෙන්නේ නැතන තියෙන වායුවක් පිටවීමක් තමයි තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ අපි අපේ ක්‍රමයට ගැලපුවාට ඊට වැඩිය පළල් සත්ත්ව ලෝකයේ තුල වේවා මේ සමහර විරල සිදුවීම් තියෙනවා. ඒ නිසා ආහාරයට ගැනීම තුල ඒ දරු බීජ ආහාරයට ගැනීම තුලත් තිරිසන් අත සතුන් අතරේ ගැප් ගැනීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ගොනෙක් තප්පුලද්දී මෙපිට ඉන්න වැස්සි ගැප් ගන්නවා. බොහෝ දුරට දැන් ව්‍යවහාරික සමාජයේ කියන්නේ මේ එක්කහසෙම නැත්තම් ගොවි මහතුරු කියන්නේ පට්ටි වැටෙනවා කියලා. ඉතින් මේ කටුත් සිද්ධ නොවෙන්නත් පුළුවන්. නොවිත් මේ වැස්සියෝ ගැප් ගන්නවා. ඒ අර ගොනා තප්පුලන වේගයත් එක්ක හනට ඒ වගේම අකුණු ගහද්දී කිරල් දේනෝ ගැප් ගන්නවා. ඒ අකුණු හනට අතිශයින් සතුටක් ඇති වෙනවා. ඒ නිසා හඬ නිසා. එතකොට ගායත්‍රි මහත්වයේ එක සැකවින් අපි සලකා ගත්තොත් දැකීම නිසා ගැප් ගැනීම සිද්ධ වෙනවා. ස්පර්ශය නිසා ගැප් ගැනීම සිද්ධ වෙනවා. ආග්‍රහණය නිසා ගැප් ගැනීම සිද්ධ වෙනවා. ශබ්දය නිසා ගැප් ගැනීම සිද්ධ වෙනවා. එක්කාසු වීම නිසා නැත්තම් දැන් මේ තියෙන සම්භෝගය නිසා ගැප් ගැනීම සිද්ධ වෙනවා. මේ ක්‍රම කීපයක්ම තියෙනවා. දැන් ජාතක පොතේ සඳහන් වෙන සාම ජාතකයේ ඒ පරිකා කියන තාපස කුමාරිකාව දූකල කෙනේ පණිතෝ නාභි ස්පර්ශ කරා. ඒ රති චලනය කියලා හඳුන්වනවා. ඒ වෙලාවේ සතුට වැඩිකමට කාන්තාවගේ රති චලනය සිද්ධ වෙනවා ගැප් ගන්නවා. සිද්ධාර්ථයන්ගේ පුරුෂ නිමිත්ත නැත්තේ නෑ. දැන් චුට්ටක් හිතන්න ඔයත් වැඩිහිටියත් සිංහෙක්. එහෙම නැත්තම් ගවයෙක්. එහෙම නැත්තම් හස්තියෙක් දකින්න ඒ හස්තියෙක් හැමතිස්සෙම ඒ තමාගේ ඒ කටුත්ත සෝදානම් වෙලා වාසය කිරීමක් නැහැ. නැත්තම් ගවයෙක් හැමතිස්සෙම ඒ දරුවන් බිහි කිරීමේ සෝදානමක වාසය කරන ගතිය නැහැ. ඒ ගවයාගේ තියෙන්නේ ඒ තමාගේ සලකුණ ඇතුලේ හැංගවිලා. සුනකෙක්ගේ උනත් තමාගේ නිමිත්ත ඇතුලේ සැඟවිලා තියෙන්නේ. මෙන්න මෙහෙම එකක් මිස ඒකේ අඩුපාඩුවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ බෝසත් ආත්ම භාවය තුළ කෝසාවත ගුහ්‍ය කියලා හඳුන්වනවා. සැඟවී ගිය අවශ්‍ය වෙලාවට පමණක් එළියට එක්කහසු වෙන බොහොම පින්වන්ත පුරුෂ නිමිත්තක් තමයි තලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ සන්තකේ තිබ්බේ සාංශාරික ජීවිතේ කාමයේ වරදවා නොහැසිරීම ආදී පින්පුරාගත්ත නිසා. ඉතින් එතන අපේ සමාජය තුළ ප්‍රතිනිර්මාණය වන ගැටලු. දැන් බෝධි ඉතුරු වුණත් බනිනවා, මේ පිළිම ඉතුරුණක් බනිනවා, මේ දෙක විතරක් තිබිලා වැඩක්ද කියලා. ඒක ගියා නම් කියාවි මේ තිබ්බ පිළිමෙත් නෑ, බෝධියක් නෑ, කෝ ඉතින් කොච්චර වැන්දත් වැඩක් නෑ කියලා. දැන් මහා බෝසතාණන් වහන්සේගේ බෝසත් ජීවිතය තුළ දරුවෝ හැදුවේ නැත්තම් කියාවි මිනිස්සු ගායත්‍රි මහත්වෝ එයා වඳයි. එයාට පුරුෂ ශක්තිය නෑ. එයා ගෑනුන්ට කැමති නෑ. ඒ නිසා එයාගේ අඩුපාඩු මග හරවා ගන්න එයා පිරිමින්ට පමණයි කැමති. පිරිමි පිරිසක් පිරිවරාගෙන හිටියා කියයි. හැදුවාට පස්සේ කියනවා දරුවෙකු හැදුවට පස්සේ කියනවා කොහොමද ඒක කරේ, කොයි විදිහටද ඒක කරේ, හරි කොහොම නමුත් කෙසේ නමුත් කොයි විදිහට නමුත් ඒ ස්ත්‍රී පුරුෂ සමාගමක් සිද්ධ වුණා. සිදුවීම තුළ රාහුලෝ නිර්මාණය වුණා. එච්චරයි. එහෙමනම් ඔයත් මෙනෙහි කරන්න හොඳ පෞල් ජීවිතයක් ගෙවන්න පුළුවන් පිරිමිකම තියෙන දරු බීජ තියෙන හොඳ අපච්චි කෙනෙක්. මිනිස් අඩුවක් නැති මිනිස්කම තියෙන, ඒ කියන්නේ අතීතයේ පිළිගන්නවා කෙනෙක් විවාහ වුණොත් දරුවෙකු ඉන්නවා නම් වඳ මිනිහෙක් නෙවෙයි නම් එයා පරිපූර්ණ මිනිහෙක්. එහෙමනම් පරිපූර්ණ මිනිසෙක් තමයි බුදු කෙනෙක් උනේ. එතකොට ඒ බුදු වුණාට පස්සේ සිද්ධාර්ථෝ කොපමණ වාරයක් කොච්චර ස්ත්‍රීන් පරිහරණය කරාද කියන එක අපට අදාළ නැහැ. ඒක ඔයත්තුන්ගෙන් කවුරුත් අහන්නෙත් නැහනේ. එහෙම ඇහුවොත් එහෙම ඔයත් ඒවට උත්තර දෙන්නෙත් නැහනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ දවසකට කී ගමනක් වෙස්සිකල ගියාද? ඒව අපි ඔක්කොම දැනගන්නවා කියන්නේ ඒක මෝඩකමක්. ඒක ඇවිල්ලා වැඩ කර නැති දෙයක්. නමුත් මේ කරුණු දැන ගැනීම වැදගත් නිසායි අපි දැනුම් දුන්නේ. එවැනි උතුමන් වහන්සේලා පවා මේ ලෝකයට මේ කරුණු දේශනා කරේ මිනිසුන්ට කුකුස් නැති කරගෙන ශ්‍රද්ධාවෙන් ඉදිරියට ගමන් කරන්න. අමිතාතේ දුවේ පුතේ බොහොම විවෘතයි මේ දම් ස්වභාව. ඔබට පුළුවන් ඕනම ප්‍රශ්නයක් අපිට ඉදිරිපත් කරන්න. 0115 444 100 අපේ දුරකථන අංකය. අපිට ලියන්නත් පුළුවන් දම් ස්වභාව ශ්‍රී FM තැපැල්පිටිය 100 කොළඹ.
මේ තමයි අපේ ලිපිනේ අද ධම්සභාවේ ධර්මානුශාසනාව පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගෙන්. අමිතාති ද්වේපතේ ධම්සභාව ආරම්භයේදීම මම පොරොන්දුවක් ලබා දුන්නා. පහුගිය කාලේ වෙච්ච සිදුවීම් එක්ක Facebook එකේ අපේ හාමුදුරනේ යම් මතවාදයන් අමුතු මත පළ වෙන්න පටන් අරන්. සමහරක් වෙලාවට අම්මේ තාත්තේ ඔබේ හිතට ලොකු දුකක් ඇති වෙන්න ඇති. ඒ වගේම අනේ මේ ප්‍රශ්නෙට මම මොකක්ද දෙන්න ඕනේ උත්තරේ කියලා හිතුණා නම් ඒ උත්තරේ තමයි අද අපි මේ ලබා දෙන්නේ. කන්දක් නායකියා මිනිස්සු ගණනාවකගේ ජීවිත විනාශ වුණා. ගෙවල් නැති වුණා. ඒත් පිළිමයක් සහ බෝගහක් ඉතිරි වෙලා මොකක් කරන්නද? Facebook එකේ ඔබ මේක දකින්න ඇති. අමිතාත්තේ ඔබත් දකින්න ඇති. ඔබටත් හිතෙන්නේ නැති මොකක්ද මේකට දෙන්න ඕනි උත්තරේ කියලා. අපේ හාමුදුරනේ ආයේ කවුරු හරි කෙනෙක් මෙවැනි මතවාදයන් පළ කරනවා නම් ඊට කලින් දෙතුන් වතාවක් නෙමෙයි 10-15 වතාවක් හිතන්න පුළුවන් විදිහේ උත්තරයක් අද අපි මේ ධම්සභාව තුලින් ලබා දෙමු. දුවේ පුතේ මේ දැන්ම තවත් කාට හරි කතා කරලා කියන්න. මෙන්න ධම්සභාව තුලින් මේ සඳහා වටිනා පිළිතුරක් ලබා දෙනවයි කියලා. අපේ හාමුදුරනේ අවසරයි. ඔව් ගායත්‍රි මහත්තයෝ අපි විශේෂයෙන් ගායත්‍රි මහත්මයාටත් පින් දෙනවා. ඇත්තටම වටිනවා. අනිත් ගුවන් විදුලි සේවාවල සමහරවිට බයයි මේවා සාකච්ඡා කරන්න. මේ රේටින් ප්‍රශ්න තියෙනවානේ. ඒවා අඩු වෙයි. නැත්තම් බලපෑම් තියෙනවා. ඉතින් මෙහෙම මේ ස්වාධීනව මේ විවෘතව කෙනෙක්ගේ සැකසංකා දුරු කරන්න EBC මාධ්‍ය ජාලයෙන් ගොඩක් ඔය අනතුරටපත් වෙච්ච අයට උදව්පදව් කරා. ඉතින් සෝමා ඉදිරිසිංහ මහත්මිය කියන්නේ බොහොම සත්පුරුෂ ජාතියේ පිනකට පහළ වුණේ. නමුත් අවාසනාවට මේ ලෝකේ ස්වභාවයට එතනත්යත් මූණ පෑවා. කෙසේ නමුත් අපි පින් දෙනවා. එයත්තුන්ගේ ධෛර්යය, එයත්තුන්ගේ මහන්සිය නිසා දෙවන්ත ආයතන බෞද්ධ ආයතන කීපයක් නිර්මාණය වෙලා ලෝකේටම මේක ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම අහනවා. ඒ පහුගිය දිනවල මේ ඇමරිකාවේ වාසය කරන පින්වන්ත පිරිසක් එංගලන්තේ ඉතින් ඇත්ත බොහොම සැදැහැයෙන් මේ අනිත් අයටත් දැනුම් දෙනවලු. ඔන්න දැන් යනවා මේ සාකච්ඡාව අහන්න කියලා. ඉතින් ඇත්තොන්ට නම් මේ උදේ පාන්දර වගේනේ ඇමරිකාවට. ඉතින් මේවා ශ්‍රවණය කරනවා. ශ්‍රවණය කරලා කතා බහ කරනවා. ඉතින් සතුටුයි. මෙවැනි මේ ගැටලු සහගත තැන් ඉදිරියට ගන්න එක. අනික තමයි ගායත්‍රි මහත්වෝ මේකේ තේරෙන්නේ නැද්ද අපි අපිව රවට්ට ගන්නවා කියලා. ඒ කියන්නේ දැන් අපි කියන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ ගැන තුලෝකාග්‍ර වූ ත්‍රිලෝක තිලක වූ. එතකොට එහෙම කියන අපි මේ හිතාගෙන ඉන්න බෝධිය අපිට විතරයි කියලා. බුදුරජාණන් වහන්සේ අපිට විතරයි කියලා. මෙන්න මෙතන තමයි වැරදුනේ. වැරදුනේ කියන්නේ ගායත්‍රි මහත්වෝ ජයශ්‍රීමා බෝධීන් වහන්සේ අපට විතරක් අයිති එකක් නෙවෙයි. එතකොට රුවන්වැලි මහා චෛත්‍යරාජානන් වහන්සේ අපට විතරක් අයිති එකක් නෙවෙයි. ඔයත්තුන් ගමේ කෙතේ කොරටුවේ තමයි මේ බෝධිය තිබ්බේ. ඔයත්තුන්ගේ ළඟ තමයි පිළිමේ තිබ්බේ. නමුත් අපි හිතාන හිටියට අපි තමයි චණ්ඩි. නැත්නම් අපි තමයි මේ වතුර හරවන එක කරන්නේ. අපි තමයි වැව පුරවන්නේ. අපි තමයි වැව හාරන්නේ. අපි තමයි කන්ද හදන්නේ. අපි තමයි කන්ද කෙන්ද කරන්නේ කියලා එහෙම හිතුවට ඔයත් තේරුම් ගන්න මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන ධාතු ඉදිරියේ අපිට තියෙන ඉඩ චොට්ටක් මෙනෙහි කරන්න. මේ විශ්වය කියන එක අපේ තනි භුක්තියේ නැහැ. මේවට ඉහළින් තව පිරිස් ඉන්නවා. දෙවියෝ ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා මේ මහ පොළොවට. ඒ කියන්නේ ගායත්‍රි මහත්වෝ මේ ගන්ධයට පවා අධිග්‍රහිත. අපි මේ ශ්‍රී FM එක ඔයත් දිගට ඔය ධර්ම සාකච්ඡා ඇහුවනම් අන්තර්ජාලයේ පරීක්ෂා කරලා බලන්න මේ දේව සංකල්පයේ දෙවියෝ කොහොමද උක්ෂයට අධිග්‍රහිත වෙලා ඉන්නේ. ඒ සිල්වතේ ගියපම මේ දෙවියෝ බහැලා ආයේ ඒ ගහට උක්ෂ දේවතාව වශයෙන් එක්කාසු වෙන වරු කීයක් යනවද ඔක්කොම අපි මිශ්‍රී FM එකේම දැනුම් දීලා තියෙනවා. එතකොට භූමියට අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා. මහී කාන්තාව කියලා මහ පොළොවට, ජලයට, මුහුදු ජලයට මණිමේකලාව, වැස්ස වලාහක, මේඝ වලාහක මේ ආදී වශයෙන් ඒවට අධිග්‍රහිත දෙවි දේවතාවෝ ඉන්නවා. කුම්භාණ්ඩ, වාමන, ඊට පස්සේ പ്രേත මේ විවිධ ජාලයක් ඔස්සේ තමයි අපි ඉන්නේ. එතකොට දැන් ඔතන එයාගේ තියෙන චූටි හිතක්. චූටි හිතක් තියෙන කෙනා කියනවා බෝධිය ඉතුරු වෙලා, පිළිමි ඉතුරු වෙලා ගමක් නැතුව වැඩක් තියනවාද කියලා. හැබැයි ගමේ ගායත්‍රි මහත්තයෝ ඔක්කොම මැරුන්නේ නැහැ.
අද ගමක් තිබ්බා කියන්න සාක්ෂිය බෝධිය. අද ඒ ගමක් තිබ්බා කියන්න සාක්ෂිය පිළිමේ. බලන්න දැන් බැරිද ගයසිරි මහත්තයෝ ඔය බෝධිය ඔය පිළිමේ අරමුණු කරලා ඔය ගම නැවත නිර්මාණය කරන්න. සමහර වෙලාවට ඔයත් අද දකින්න දේ අද එහෙම වුණාට කාලයක් ඇද්දී ඒකට තමයි මේ බෝධිය ඉතුරු වුණේ. ඒකට තමයි මේ පිළිමේ ඉතුරුනේ කියලා හිතේවි. අර කියමනක් තියෙනවා දෙවියෝ පය ගහන්න බය තැන මෝඩයා පිළුම් ගහනවා. සමහර වෙලාවට අතීතයේ දවසක ඕකේ තිබ්බ පහනෙන් කෙනෙක් සිගරට්ටුවක් පත්තු කරගෙන යන්නේ නැති. අද ඒ ඔක්කොම පස්සට යට වෙලා අපි ගරිහා කරනවා නෙවෙයි. මේ කර්මය කියන එකට කොහේ හෝ ඉඩක් හැදෙනවාමයි. මහා පොළොවේ වේවා පර්වතයක වේවා අපි ඒව දොස් කියන්නේ නැහැ. ශාක්‍ය කුලේ විනාශත්වය බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා තථාගතයන් වහන්සේ නිහඬ වුණේ හවුලේ කරපුවා හවුලේ විඳ ගන්න ඕන. ඔය වගේ ගොඩක් නිර්මාණය වෙන මේ මෝහය නිසා නිර්මාණය වෙන ප්‍රශ්න. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට අපිට තේරෙනවා මෙතන මේ ගහ වැටෙනවා කියලා. නැත්තම් මෙතන මේ පස් ටික දී වෙලා යනවා කියලා, ගේ ගැලවිලා යනවා කියලා. නමුත් මෝහය වැඩි. පණ තිබ්බොත් ධර්මයේ රකින්නම්, පණ තිබ්බොත් ගේ හදා ගන්නම් කියලා හිතනවට වඩා පණ දීලා හරි ගේ රකින්නම්, පණ දීලා හරි බඩු මුට්ටු රැක ගන්නම් කියලා හිතපුවාම යට වෙනවා. චුට්ටක් හිතලා බලන්න ගායස්රි මාත් උතන අපිට ස්වභාවික සතෙක්ගේ මලකුණු හම්බුණා අඩුයි. මේ බැඳලා හිටපු හරකෙක් නම් මැරෙන්නේ නැති. නමුත් බොහෝ දුරට ඒ සත්තු ඉවත් වුණා. ඒකට හේතුව අපේ මේ සංකීර්ණත්වය. අපේ ඇඟෙන් පණිවිඩ දෙනවා ගායස්රි මාත්තු. ඒ යදනන් නාන්න එපා. අද ඇඟට අමාරුයි කියලා. නමුත් අපි හිතුවක්කාරීව නෑවොත් අපිට හිම්බිරිසාව හැදෙනවා. දැන් අපි කියන්නේ ඔය පැරණියත් අද නම් දාඩිය දානවා වහී වගේ. ඔය එකක් දෙකක් තේරුම් ගත්තට ඔක්කොම පණිවිඩ දෙනවා. ඔය මහ පොළොව කැළඹිලා නම්, මහ පොළොව ගැලවෙනවා නම්, ඒ ගැලවිලා එන එක පණිවිඩ දෙනවා. හැබැයි අපි මෘදු නෑ. අපි සංවේදී නෑ. අපේ හිත සැහැල්ලු නෑ. ඒ පණිවිඩේ තේරුම් ගන්න. ඒ පණිවිඩේ තේරුම් ගන්න සැහැල්ලු නොවීම නිසා අපි ඒවට යට වෙනවා. ඉතින් ටිකක් හිත සැහැල්ලුවෙන් තියාගත්තා නම් අර ගායස්රි මාත්තු එයා ධර්මකාමී කෙනෙක්ද අධර්මවාදී කෙනෙක්ද දන්නේ නැහැ. ඔය මග තොටේ යද්දී අපිට ධර්මයේ බලන්න පුළුවන් ලොරියක වැකියක් ගහලා තියෙනවා. ඒ වැකිය තමයි මේ හිතේ තියෙන බරපතලකම පෙන්වන්නේ. මට මගේ වෙන්න මේ ඇති. ඒ කියන්නේ ලද්ද දෙයින් සතුට වෙන්න. මට උගේ වගේ වෙන්න ටිකක් මදි. ඒ කියන්නේ මේ මහිච්ඡතාවේ මේ මට තව කෙනෙක් වගේ අල්ලපු ගෙදර වගේ ඉස්සරහා ගෙදර වගේ පස්සේ ගෙදර වගේ වෙන්න ටිකක් මදි. ඒ ටික හොයන්න මුළු ජීවිතේම මදි. ඒ කියන්නේ ඒ චුට්ට හොයන්න මුළු ජීවිතේම වැඩ කරත් මදි. ඕක නෙවෙයිද අද වෙලා තියෙන තමන්ට තමන්ගේ වෙන්න ඔය තියෙන ටික ඇති. හැබැයි තමන් අනුන් වගේ වෙන්න ගිහිල්ලා මිරිගුව පස්ස වේගයෙන් දුවනවා. ඒ චුට්ටයි මදි කියලා හිතන් ඉන්නේ. ඒ චුට්ට හොයන්න මුළු පණම මදි. එතකොට මෝහයෙන් බර වෙච්ච හිතක් නම් තියෙන අපට, රාගෙන් රත් වෙච්ච හිතක් නම් තියෙන අපට, ඒ තුල ඔය කඳු විරේනේව ඇහෙන්නේ දැනෙන්නේ වැටෙන්නේ. ඇවිල්ලා පස් කණ්ඩියේ වැටෙනකන් ඒක අපට දැනෙන්නේ නැහැ. එතකොට භෞතික ලෞකික මේ මෝහයට අයිති ඔක්කොම ගියා. හැබැයි ලෝකෝත්තර ඒවට අදාළ නැති එකක් දෙකක් රැඳිලා තියෙනවා. ඒකත් දැන් බෝධියද කරපු වරද. මහ පොළොවෙන් බෝධිය ගැලවිලා ගියපු නැති එක. මහ පොළොවෙන් පිළිමේ ගැලවිලා ගියපු නැති එක. ඒක පිළිමේ වරදක්ද? ඒක බෝධිය වරදක්ද? දැන් ඇත්තෝ දකින්නේ ඒ ගම ගියාට පස්සේ ඒක තියෙන්න ඕනේ. ඇයි? ඒ ගමේ සත්තු නැන්ද? ඒ ගමේ අධිග්‍රහිත දෙවියෝ නැන්ද? අමනුෂ්‍යෝ නැන්ද? අපිට විතරද පින් කරගන්න ඕනේ. හැබැයි අපි විශ්වාස කරනවා මේ ශ්‍රී FM ගුවන් විදුලියටත් ආරාධනා කරන එක්කාසු වෙන්න. ඒක විශේෂ සලකුණක් වශයෙන් සලක ගන්න. ගමක් තිබ්බා කියන සාක්ෂියක් නේද බෝධිය. අතීතයත් උකට වැන්දා, උකට පුද පූජා පැවැත්වුවා. එතකොට ඇත්තොන්ට ගම සලකුණු වශයෙන් ඔච්චරයි නම් ඉතුරු වෙලා තියෙන එක ප්‍රතිසංස්කරණය කරන්න, බෝධි බැම්මක් හදන්න, සර්වජ්‍ය ධාතුන් වහන්සේ නමක් වඩම්මන්න, වඩම්මලා මිනිස්සුන්ට දැක ගන්න, ඒ මිනිස්සුන්ට එන්න කියන්න, ඒ ඇවිල්ලා ඒ ගම නැවත ස්ථාපිත කරන්න උදව් කරන්න කියලා. ඉතින් එහෙම පුළුවන් නම් ගායස්රි මහත්මයාලා එක්කාසු වෙලා අපි එක්කාසු වෙන්නම් සංවිධානය කරගන්න. ඉතින් මේ වගේ අපි හැමදේම හොඳට වදාගත්තොත් හොඳයිනේ. එහෙම නැතුව හැමදේම විවේචනය කිරීම හරි ලැජ්ජයි. ගායස්රි මහත්තුව
ඔය Facebook කියයි සමාජ ජාල වෙබ් අඩවි කියාවි ඒවත් තුල බොහෝ දුරට කරන්නේ කවුද විවේචනය කරන්න පුළුවන් කවුද රසවත් තලු මරමර ආහාරයට ගන්න පුළුවන් කොහොමද මගේ නම හදාගන්න කියලා ඒවම ලාමක අදහස් හැබැයි ඒ අදහස් එන එක හොඳයි එකක් ඒ සමාජයේ තියෙන සිතිවිලි ටික අඳුර ගන්න පුළුවන් අනික ඒව කරන්න අර ස්ථාන බැබලෙනවා අපි සුනාමි එනකන් දන්නේ නැහැ සුනාමි ආවත් ඒක කවුරු හරි කියනකන් දන්නේ ආමේ හිට පිට නැති පිළිමයකට පවා හානියක් කරන්න ස්වභාවික විපත් සූදානම් නැහැ ස්වභාවික විපතක් පවා ඒවට හානි නොකර රකින්නවා කියලා මේ බුදු ගුණය බුදු බලය මේ බුදුරජාණන් වහන්සේ නැවත නැගිටිනවා නෙවෙයි අපි යමකට වඳිනවා නම් අපේ හිතේ ශක්තිය බලයක් විදිහට ඒව රකින්නවා ඉතින් ඒක මේ හිත පිට නැති ඒවටත් දැනিলা ස්වභාවිකවත් ආරක්ෂා කරනවා නම් අපි ඒවට කොච්චර සත්කාර කරන්න ඕනද කියන සිතවිල්ල ඇති කරගෙන වැඩ කරන්න කියලා අපි ආරාධනා කරනවා. ද්වේපතේ අමිතාතේ අද මේ කතාබහ මේ විදියට ඇති උනේත් අරනායක සාමසර කඳුපාමුල තියෙන ඒ බෝධීන් වහන්සේයි පිළිම වහන්සේ හින්දානේ. ඒ වගේම හිතන්න 2005 සුනාමිය ආපු වෙලාවේ ගාල්ලේ බුදු පිළිම වහන්සේට කිසිම හානියක් උනේ නැහැ. ඒ වගේම පහුගිය කාලේ මහ විනාශයක් සිදු වුණානේ මියන්මාරයේ මවුටින්සුන් පන්සලේ බුදු පිළිමේ. ඒ වගේම නේපාලේ සිද්ධ වෙච්ච ඒ මහා භූමිකම්පාව තුලදී කිසිම බුදු පිළිම වහන්සේ නමකට හානියක් උනේ නැහැ. ජපානයේ තියෙනවා අමිතාත්තේ අපේ හාමුදුරුවනේ පන්සලක් නොරියානු කියලා. ක්‍රිස්තු වර්ෂ 607 දී මේ පන්සල ගොඩනගලා තියෙන්නේ. භූමිකම්පා භූචලන 46ක් සිද්ධ වෙලා මේ පන්සලේ කිසිම පිළිම වහන්සේ නමකට තවමත් හානියක් වෙලා නැහැ. එහෙමනම් ස්වභාවික විපත් වලින් පවා මේ ආරක්ෂා කරන බුදු පිළිම වහන්සේලාට බෝධීන් වහන්සේලාට ඔබත් වචනයක් දෙකක් කියන්න කලින් දෙතුන් වතාවක් නෙමේ පුළුවන් තරම් ප්‍රමාණයක් හිතන්න. අර කතාවට කියනවා වගේ මාළුව නැහෙන්නෙත් කට නිසා කියලා කියනවා. අනේ හානියක් කරගන්න එපා. සමහරක් වෙලාවට අම්මේ ඔබ කියනවානේ අනේ මේ මම ගමනක් යන්න ගියා විතරයි. මගේ හිත කිව්ව එපා කියලා. ඔබ ටිකක් නවතිනවා. විනාඩි 10ක් 15ක් යනකොට එතනින් ගියා නම් සිද්ධ වෙන්නේ ලොකු විනාශයක්. ඔබ කියනවානේ බලන්නකෝ මට දෙයියෝ කිව්වා වගේ මට ඉබේම ඒ ගමන යන එක නැවැත්තුණා. අපිට එහෙම ස්වභාවික ඉවක් තියෙනවා. සමහරක් වෙලාවට අපිට වෙන්න යන අනතුරු මොකක්දෝ මන්ද තේරුම් ගන්න බැරි ක්‍රමයකින් වළක්වනවා. අපේ හාමුදුරනේ සුනාමියක් ආවා. සුනාමිය එන්න කලින් අපේ හාමුදුරනේ සත්තුන්ට මහ විනාශයක් වෙන්න යනවා කියන ඉව දැනුණා. ඒ වගේම අපේ හාමුදුරනේ පහුගිය කාලේ වෙච්ච සිදුවීම් වලදීත් සත්තුන්ට මේ බව වේලාසනින් දැනුණා. මිනිස්සු වෙච්ච අපිටයි අපේ හාමුදුරනේ ඒ සංවේදී බව නැති වෙලා තියෙන්නේ. කරදරයක් වෙන්න කලින් කවුරු හරි දේවතාවෙක් හරි රෑ හීනෙන් හරි ඇවිල්ලා අනේ අපිට කියනවනම් අහවල් ගමන යන්න එපා, ඔතන ඉන්න එපා, ඒ පළාතේ ජීවත් වෙන්න එපා. දැන් ඔය ඇති ඔය කරන වැඩේ නවත්තන්න කියලා. අනේ මොන තරම් වාසනාවක්ද. එහෙමනම් අපේ හාමුදුරනේ අපි මේ සංවේදී බව කොහොමද වැඩි කරගන්නේ? ඒ සංවේදී බව ඇයි අපිට නැති වෙලා තියෙන්නේ? මේ කාලේ ඔබ දැනගත යුතුම දේ අද අපි ධම් ස්වභාව තුලින් දැනගනිමු. අවසරයි අපේ හාමුදුරන්ට. ඔගෑ ශ්‍රී මාත්තු අපේ මේ මිනිස් ආත්ම භාවය අනිත් සතුන්ටත් අන්තර්ගත හැමදේම පවතිනවා. දැන් චුට්ටක් බලන්න මේ ලෝකේ මහා විසිතුරක් තියෙනවා. ඒ විසිතුර කියලා කියන්නේ දැන් අපි වේදනාව හොඳ නෑ කියනවා. වේදනාව දරා ගන්න බෑ කියනවා. දැන් මේ ගායසරි මහත්මයා අහපු ප්‍රශ්නයට උත්තරේ අපේ ගමේ හිටියක මේ තරුණ කෙනෙක්. ඒ තරුණ කෙනා බයිසිකලයක් ගත්තා. අලුත්ම බයිසිකලයක්. හැබැයි මේ බයිසිකලේ පරිහරණය කරගෙන යද්දී එතනත්තා ගමන් බිමන් යද්දී චේන් එක පයින්නවා. ඒ චේන් එක පයින්න නිසා චේන් එක තියෙන කේස් එක අයින් කරා මේ චේන් එක නිතර දාගන්න බෑ කියලා. ඊට පස්සේ මග්ගාට් හෙලවුණා. ඒ මග්ගාට් අයින් කරා. ලගේජ් එක කැඩුණා. ලගේජ් එක අයින් කරා. ඊට පස්සේ මේ පැටල් දෙක කැඩලා ගියා. ඒකේ කූරු දෙක තියෙන පැටල් දෙකත් අයින් කරා. හැන්ඩල් එකේ කොපු දෙකක් ගැලවිලා. එතකොට බෙල් එකේ පියන ගැලවිලා. හැබැයි ඒ චන්න පුළුවන් ගායශ්‍රී මාත්තු. ඉතින් මෙයාගේ මේ බයිසිකලේ එකින් එක අහිමි වුණත් මෙයාට ගමන යන්න පුළුවන් නිසා එයා එක පාවිච්චි කරා.
ඉතින් දවසක රෝදයක් කැඩුනොත් හදාගත්තා. බ්‍රේක් පල්ලක් ගැලවුණොත් හදාගත්තා. අනිත් ටික ආයා කවදාක්වත් ගත්තේ නැහැ. අර අලුතෙන් ගත්ත බයිසිකලේ අවසානට තිබ්බේ සීට් එකයි රෝද දෙකයි ඒ මූලික ටික පමණයි. ඇයි ඒ රිදුන්නේ? දැන් අපි අකමැතිම දේ තමයි වේදනාව. අපි අකමැතිම දේ තමයි වේදනාව. චුට්ටක් හිතන්නම් මේ තාත්තේ දුවේ පුතේ අපේ ශරීරය දෙස. අපේ ශරීරයට කකුලක ගැටීමක් ඇති වුණොත් රිදෙනවා. හන්දියක් ගැටුණොත් රිදෙනවා. ඒක අපිට දරා ගන්න බෑ. ඒ නිසා තමයි අපි බෙහෙත් ගන්නෙ. ඒක රිදුන් නැතිනම් මොකද්ද කරන්නේ? අපට හොඳයි වේදනාවක් ආවේ නැතිනම් දතක කුණු වීම වේදනාවක් ආවේ නැතිනම් අපි ඒ දත මදින්නේ නැහැ. සමහර වෙලාවට දත් 32කින් එක දතක් අයින් වුණාට ගැටලුවක් නැහැ කියලා අපිම අණුවකින් ඒ දත ගලවලා දාවි. මේ මහපට ඇඟිල්ල නෙවෙයි කෙළවරේ ඇඟිල්ල නම් නිතර ගල්වල වදින්නේ. මිනී කරාවි මේ ඇඟිල්ල මට ප්‍රශ්නයක්. රිදෙන්නේ නැති නිසා ඒ ඇඟිල්ල කපලා දාවි. ඉතින් මේ විදිහට මේ ඇඟට එන වේදනාව අපට දැනුන් නැත්තම් අපි කොච්චර වැඩ කරාවිද? අද ඔය ඉස්පිරිතාලේ ඉන්නේ වේදනාව නිසා. වේදනාව නැත්තම් ඔය කකුල තුවාලෙ පිටින් බිම ගැහුවාම දැනෙන්නේ නැත්තම් කකුල ගැලවෙනකන් ඔයත් ඇවිදීවි. එදාට කකුලක් අහිමි වෙනවා. ඒ නිසා මේ සංවේදීභාවය වේදනාව කියන එක අපි ගැරහිය යුතු දෙයක්වත් දුරින්ම දුරු කළ යුතු දෙයක් නෙවෙයි. එහෙම වුණොතින් අර ගමේ හිටපු ඒ තරුණ ළමයාගේ බයිසිකලේ වගේ අපේ ඇඟේ මූලික ටික ඉතුරු වෙන අනිත් කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ මේ වේදනාව නැත්තම්. වේදනාව තියෙන නිසා තමයි ඒ ඇඟේ සම්පූර්ණ කොටස් අපි තවම තියාගෙන ඉන්නේ. නැත්තම් කීයෙන් කීයක් ගලවයිද කපයිද අයින් කරයිද කියලා අපිට හිතා ගන්න බෑ. ඒ වගේම මේ ශරීරයේ සංවේදීතාවය දැන් චුට්ටක් හිතන්නකො ගායත්‍රි මාත්තු මේක නම් අදාළත් නෑ. නමුත් මෙනෙහි කරලා බලන්න වයසට ගියපු කෙනෙක් මේ සංවේදීභාවය නැති වුණා කියන්නේ වයසට ගියානේ. අපි වයසට යෑම දුකයි කියනවා. මල මූත්‍ර ගොඩේ ඉන්න එක දුකයි කියනවා. අපි දැන් සමහර වෙලාවට ප්‍රාර්ථනා කරනවා වැඩිහිටි අම්මලා කියනවා අපේ සිහිය තියෙන කාලේ මැරියා. ඇස් පේන කාලේ මැරියා. කන් ඇහෙන කාලේ මැරෙන්න. නාකි වෙනවට කැමති නැහැ. නාකි වුණත් අර මල මූත්‍ර ගොඩේ ඉන්න කැමති නැහැ. හැබැයි ගායත්‍රි මාත්තුවගේ නොතේරෙන පැත්තක් තියෙනවා. ඒ නොතේරෙන පැත්ත තමයි එයා දන්නවා නම් එයා අසුචි ගොඩක ඉන්නේ කියලා එයා කෑ ගහලා කියනවානේ අනේ මේ අසුචි අයින් කරපල්ලා කියලා. එයාට ඒ දැනෙන්නේ නැහැ. ඉතින් එයා වේදනාවක් විඳින්නේ නැහැ. එයාට දැනෙනවා නම් මේ කැසිකිලි මූත්‍රා ගියා කියලා එයා කෑ ගහලා කියනවා මට මේ තෙත ගොඩේ ඉන්න බෑ මේක සුද්ධ කරන්න කියලා. නමුත් එයාට ඒක ගාණක් නැහැ. එයාට තුවාලේ රිදෙනවා නම් එයා කියනවා අපි ඉන්න බෑ මේකට බෙහෙත් දාන්න රිදෙනවා කියලා. නමුත් එයාට ඒ සංවේදීභාවය නැතුව ගියොත් අන්න දැන් ඔයත් තේරෙනවද මේ ඇඟේ ස්වභාවය? සංවේදීභාවය නැතුව ගියොත් අර මල මූත්‍ර ගොඩේ අසුචි ගොඩේ ඉන්න කෙනාගේ ස්වභාවයට අපි වැටෙන්නේ නැද්ද? අපට නහයට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. එහෙනම් නාන්න අවශ්‍ය නැහැ. පියරු ගන්න අවශ්‍ය නැහැ. එතකොට අපි මරණය කියන්නේ නිතර ප්‍රාර්ථනා කළ යුතු දෙයක් නෙවෙයි. මේක තමයි ශරීරයේ ස්වභාවය. එතකොට කාටද වේදනාව? වේදනාව අපිටයි. අපිට හිතනවා මේ වයසට ගියලා මල මූත්‍රයේ ගොඩේ ඉන්න තියෙන එක මහ පුදුම දුකක් වේදනාවක් කරුමයක් කියලා. එයාට ඒක වේදනාවක් නෑ. එයා නැගිටිනවා. එයාට ඒක අසුචි වේදනාවක් නම් එයා කෑ ගහලා කියාවේ මට ගඳයි ඉන්න බෑ සුද්ධ කරන්න කියලා. එහෙනම් ගොඩක් ಜಾති අපි ගලපගත්ත අපේ හිතට හිතාගත්ත අපේ ಜಾති මිස මේ ලෝකේ හැබෑවට තියෙන ಜಾති නෙවෙයි. ඒ නිසා මේ සංවේදීකම වේදනාව තියෙන නිසා තමයි අපේ ඇඟ මෙච්චරවත් රැඳලා තියෙන්නේ. හැබැයි ගායත්‍රි මාත්තුවේ ගොරෝසු ඒවට ඒ සංවේදීකම තිබුණාට සියුම් ඒවාටත් අපි සංවේදී. අපි චූටි කාලේ නැත්තම් අපි අදටත් බොහෝ දුරට මේ මෛත්‍රී භාවනා මානසිකාර පවත්වනවා. ඒත් කරලා බලන්න 4:28ට පාන්දර 4:28ට Tamanට නැගිටින්න ඕන. බුදුගුණ හිතලා ඔයත් නිදා ගන්න. අද අපි හැමදේම කාටද බාර දීලා ඔර්ලෝසුවට බාර දීලා අවදි කරන එක. හැබැයි අපි සංවේදී වෙලා අපි සංවේදී කොටස් උපදව ගත්තොත් අපිටම පුළුවන් අපිව අවදි කරගන්න. කාගවත් සහයක් අවශ්‍ය නැහැ. ඉතින් නින්දකින් අවදි වෙන්න කාගදෝ අත්තලක් ඕන නම් ඒක ඔයත්තුන්ගේ ඇඟේ වැරද්දක් නෙවෙයි.
ඒක ඔයත්තුන්ගේ හිතේ වැරද්ද. ඒක තමයි හිත පුරුදු කරගත්තේ නැහැ. මේ මිනිස්සු ආත්මාර්ථකාමී වෙන්න ගොඩක් ජාතියේ මිනිස්සුන්ට අහිමි වෙනවා. එක්කෙනෙක් කලිසම සාක්කුවට අත් දෙක දාගෙන තනියම සාකච්ඡාවක බ්ලූටූත් එකක් කනේ ගහගෙන සාකච්ඡාවක බස් ස්ටෑන්ඩ් එක 10 දෙනෙක් ඉන්නවා නම් එක්කෙනෙක් අහස බලාගෙන hina වෙනවා. එක්කෙනෙක් කණ්ණාඩියක් වගේ එකට ඔබෝබා ඉන්නවා. එක්කෙනෙක් සින්දු අහනවා. යා මුළු සංගීත සංදර්ශනයක්ම කන ඇතුලේ. එයා වෙන ලෝකෙක. ඉතින් එක්කෙනෙක් සංවේදී නැහැ. සංවේගයක් නැහැ. සිතුවිලි මාරු කිරලකුත් නැහැ. ඕනෝන්ගේ ලෝකවල ජීවත් වෙනවා. ඒ තරම් ආත්මාර්ථකාමී. තමන් ළඟ ඉන්න කෙනාට මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. ගෑසරි මහත්තයෝ සිංගිති දුවෙක් ඇඳුමක් ඇඳගෙන ඒ යට ඇඳුමේ සර්පයෙක් ඉඳලා. ඉතින් ඒ සිංගිති දුව බස්රේ යනවා. නමුත් මේ දුවට අපහසුතාවය දැනුණා. ඒ දුව ලැජ්ජයි. ඒ ළඟ කාන්තාවක් ඉඳගෙන හිටියා. හැබැයි ඒ කාන්තාව වෙනම ලෝකික. අර දුවගේ ඒ සර්පයෙක් යට ඇඳුමකට මාරු වෙලා ඒ දුව ඇඹරෙද්දී හොඳයි සංවේදී වුණා නම් අර කාන්තාව ඉදිරිපත් වුණා නම් මොකද්ද දුවේ ප්‍රශ්නේ කියලා ඇහුවා නම් කියාවි. ඒ කිව්වා නම් ඒ දරුවගේ පණ රැකනවා. නමුත් අරයා මොකද්ද ඔබ හිටියා මැරිලා වැටෙනකන් ඒ තැනැත්තිය දැක්කේ නැහැ. ඉතින් මේ වගේ තමන් සංවේදී නොවීම නිසා සමාජයේ කී දෙනෙක් තමන්ට අතපසු වෙනවද? කී දෙනෙක් තමන්ට මග හැරෙනවද? අතීතයේ දවසක ගායත්‍රි මහත්තයෝ මේ කොච්චර සුන්දරද වතුර වලක අසුවෙලා කූඹිය. ඒ කූඹියට පොඩි සහයක් අවශ්‍ය වෙන්නේ. එක්ක ඉරුටු කෑල්ලකින් එක්ක කොළ කෑල්ලකින්. හැබැයි ඔයත් ඉස්සරහා එහෙම සත්තු කී දෙනෙක් මේ යනවද? සමහර වෙලාවට පාර දිග ඔයත් කනට ගහගෙන මොනවද ඔබ යද්දී සත්තු කී දෙනෙක් ඔයත්තුන්ගේ පිහිට ඉල්ලනවාද? අනේ මට උදව්වක් වෙන්න. මම මේ බලලෙක් මම මේ වතුරට වැටිලා එන්න බෑ කියලා කෑ ගහන පාළු ලින්දකට වැටිච්ච බලලෙක්ගේ හඬ නැත්තම් හැප්පිච්ච හාවෙක්ගේ හඬ තුවාල වෙච්ච බල්ලෙක්ගේ කෙඳිරිල්ල බඩගිනිකාර සතෙක්ගේ කෑ ගැහිල්ල ඔයත්තු ගණන් ගන්න නැහැ. ඔයත්තු දන්නෙත් නැහැ. ඉතින් එහෙම සමාජයට අනුකම්පා විරහිතව තමන්ගේ ලෝකයක තමන් යද්දී සබාදහමින් ඉල්ලනවා කඳු නායා යන්නේ පයිලු. අපටත් හීනෙන් හෝ දෙවි කෙනෙක් හෝ ඇවිල්ලා පණිවිඩයක් කියන්නලු. අපි මේ ලෝකයට මොනවද කරන්නේ? ඔයත්ෝ ඉච්චරටම ආත්මාර්ථකාමීද? දැන් අපේ තියෙන පංචේන්ද්‍රිය ඇස කන දිව නාසය. ඒ පංචේන්ද්‍රිය පිනවන්න ඕන. ගායත්‍රි මාත්‍ර හැබැයි පිනවීමේ සීමාවක් තියෙන්න ඕන. දැන් ওই යන ක්‍රමේ සීමා රහිතයි. කන පිනවීමේ සීමාව ඉක්මවා ගිහිල්ලා. ඒ වගේම මනස පිනවීමේ සීමාව ඉක්මවා ගිහිල්ලා. ඇස පිනවීමේ සීමාව ඉක්මවා ගිහිල්ලා. ඒ නිසා අපි ළඟ අපිත් එකට ජීවත් වෙන වත්තේ ජීවත් වෙන චූටි ලේම් පැටියට වතුර ටිකක් තියන්න අපි දන්නේ නැහැ. ඒ වගේම පූස් පැටවාට බත් ටිකක් තියන්න අපි දන්නේ නැහැ. ඒ වගේම කුරුළු පාලුවක් නැහැ. සතෙක්ට අපි පළතුරක් හදන්නේ. ගායත්‍රි මහත්වයේ හදන පළතුර ඉටිරේ දෙවලින් ආවරණය කරලා එළවලුවක් හැදුවා නම් ඒ එළවලුවේ එක කරලක් එළියේ නැහැ. ඔක්කොම වහගෙන තමන්ට කන්න තමන් විතරක් හදන ගතියක් තියෙනවා. මේ නිසා අපි අපේ හිත මහා පුදුම විදියට ගොරෝසු කරගෙන ඒ ගොරෝසු භාවයේ නැතුව අතීතයේ දවසක ඒ ඇත්තෝ මේ හැම පඩිවිඩයක්ම තේරුම් ගත්තා. අදනම් නාන්න හොඳ නැහැ. අදනම් මේ ගමන යන්න හොඳ නැහැ. මොකද තමන්ට ඉෂ්ට දේවතාවා කෙනෙක් ඉන්නවා. මේ ඇඟෙන් පණිවිඩ දෙනවා. දතක් කැක්කුම නම් මුලින් එකපාරටම දතේ කැක්කුම එන්නේ නැහැ. ඉස්සලා එතන හිරියක් වගේ එනවා. නැත්තම් මේ හක්කේ තද ගතියක් දැනෙනවා. මූණේ කුරුලෑවක් එනවා නම් ඒ ඉන්නේ ඉස්සලා චුට්ටක් මේ උදේ නැගිටිද්දි කබ ටිකක් වැඩියෙන් ඇවිල්ලා. ඒ කබ ටිකක් වැඩියෙන් එද්දි දැනගන්න ඕන ඇඟේ හුස්නියක් තියෙනවා. එහෙනම් මං පොල් පලා ටිකක් ඇඟ සීතල වෙන්න ගස් ලැබු ටිකක් එහෙම ගන්න ඕන. ඉතින් අතීතයේ මිනිස්සු මේ ඇඟෙන් දෙන සංඥා දැන් Taman දන්නේ නැතුණාට ඇඟිලි දුඹුරු පාට වෙනවා. හදවතේ විසක් තියනවා නම් හෘදයේ ලෙඩක් තියනවා නම්. ඉතින් ඒ ඇඟේ මතු පිටින් ගොඩක් සීනි තියනවා නම් මේ කිහිල්ල පැත්තේ කළු පාට ලප එන්න පුළුවන්. ඔක වෛද්‍යවරුන් ළඟටම ගිහිල්ලා චෙක් කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් එකින් එක ඇඟෙන් පණිවිඩ දෙනවා ගායත්‍රි මහත්තයෝ. හැබැයි අපි අපේ සංකීර්ණ ලෝකයේ තුල දෙන පණිවිඩ ගන්න සූදානම් නැහැ. ඒ පණිවිඩ ගන්න පුළුවන් නම් ඔයත් බලන්න. ඔයත්ගේ නිර්වුල්
මනසකට නිරෝල් ශරීරයකට නිතර වෛද්‍යවරුන්ට තමන්ගේ මූත්‍රා ටික බලලා මොනවද ඇඟේ තියෙන සංඝටක කියලා අහන්න අවශ්‍ය නැහැ. එකින් එක අපට තේරුම් ගන්න පුළුවන්. ඇඟ කියනවා දැන් මැල්ලුන් ටිකක් කෑවොත් හොඳයි. දැන් ගස් ලැබු ටිකක් කෑවොත් හොඳයි. දැන් මේ මීකිරි ටිකක් කන්න ආස හිතෙනවා. ඇයි දන්නේ මේ මීකිරි කන්න ආස හිතෙන්නේ? දැන් එලකිරි ටිකක් බොන්න ආස හිතෙනවා. ඇයි දන්නේ එහෙම හිතෙන්නේ? මට මේ කඩේ ළඟින් එද්දි මේ වට්ටක්ක කෑල්ලක් ගේන්නම හිතුණා කියනවා. එහෙම නැත්නම් මට බණ්ඩොක්ක 500ක් අරගෙනම එන්න හිතුණා කියනවා. ඇයි ඒ හිතෙන්නේ? ඒ ඇඟට දැනෙනවා. ඔය සත්තුත් කුප්ප මීනිය කොලයක් කන්න හිතෙන්නේ ඇයි? බල්ලට අර මුල් වර්ගයක් කන්න හිතෙන්නේ ඇයි? අසමෝදගම් මුල්. ඒ සතුන්ට හිතෙනවා. ඒ වගේ අපටත් ඔය කඩපිලා ළඟින් යද්දී අර පොලොස් ගෙඩියක් කන්නමයි හිතුනේ. ඒක මං නංගී පොලොස් ගෙඩියක් කඩා ගන්නද කියලා ඇහුවේ. ඉතින් ඒ උනට ඒක උයාගත්තේ කා ගන්න බැරි වුණා. ඉතින් ඇඟට ඒ ඕන જાති විටින් විට අපට හිතෙනවා. දරුවෙක් අතීතයේ මේ කෙලබෝල දානවා නම් අම්මා දන්නවා දරුවාගේ බඩේ අජීර්ණයක් කියලා. එහෙම නැත්නම් දරුවට ඔළුව කැක්කුමයි කියලා. අද ඉතින් මුකුත් දන්නේ නැහැ ගාස්ත්‍රි මාත්තු. මේ වගේ ඉතින් අපි ඉස්සරහට සාකච්ඡා කරමු. මේ ඇඟේ සංවේදීතාවය හොයාගත්තොත් අර සත්තු සුනාමියේ දිව්වා වගේ මේ අපටත් මේ පරිසරයේ තියෙන වෙනස්කම් ඇඟට අරගෙන අර භූවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියන කමින් නැතුව අපේ ක්‍රමයේ තියෙන කවුරු හරි කියන්න ඕන. කිව්වේ නැත්නම් අපි යන්නේ නැහැ. නගර සභාවෙන් එන්න ඕන තමන්ගේ දොරකඩ ඉස්සරහා ලයිට් එක නිවන්න. ඒගොල්ලන්ට පඩි දෙනවා නම් මේ වගේ යුගයක නම් අපි ඉන්නේ. ඒ වගේ જાති වලින් අපේ ඇඟට උහිට වැඩි සහනයක් බලාපොරොත්තු වෙන්න බෑ. සංවේදී වෙන්න. ඒ සංවේදී වීම තුළ පරිසරයත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. මේ පරිසරයත් එක්ක එක්කව වෙලා ලොකු ගමනක් යන්න පුළුවන්. දෙවන ලෝක මහා යුද්ධයේදී අපේ හාමුදුරනේ ජපානයට මහ විනාශයක් සිද්ධ වුණානේ. ඒ විනාශෙත් එක්ක අපේ හාමුදුරනේ ජපාන්ලු තමන්ගේ මුළු මහ ජීවිත රටාවම වෙනස් කරගන්න පටන් ගත්තා. කන බොන ක්‍රමේ පවා වෙනස් කළා. ඔය මේ බලමාලු හැම අපේ හාමුදුරනේ ජපානයේ අද හරිම ජනප්‍රියයිනේ. ඔය තමන්ගේ ආහාර වේලට ප්‍රධාන වශයෙන්ම බලමාලු එකතු වුණේ අපේ හාමුදුරනේ. ඔය දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ ජපාන්ලු යලි නැගිටින්න හදන උත්සාහයේදී තමයි මොලේ වර්ධනයට අතිශයින්ම වැදගත් ආහාරයක් තමයි බලමාලු. ඉතින් මේ ධර්ම සාකච්ඡාවක් තුළ මේ මොනවද මේ මස් මාළු ගැන කියන්නේ කියලා ඔබ හිතයි. මම මේ මතු කරන්න හදන්නේ අපේ හාමුදුරනේ ජාතියක් නැවත ගොඩනගන්න හදනකොට බලන්න මොන තරම් ඒ රටේ මිනිස්සු තමන්ගේ රටේ මිනිස්සු ගැන හිතනවද කියලා. ඉතින් අමිතාතේ දුවේ පුතේ අද ඔබ ගම් වතුරෙන් හානියටපත් වෙලා ඇති. ඔබේ හිතේ තියෙන දුක්ගින්දර මොනතරම්ද කියලා ඔබම තමයි දන්නේ. ඔබ කොහොම හරි ගොඩනැගෙන්න. මේක මේ අන්තිම සිදුවීම නෙමෙයි. රටේ කවදා හරි කොතනකදී හරි තවත් මෙවැනි සිදුවීම් වෙන්න පුළුවන්. එහෙම වෙච්ච දවසට ඔබ තමයි පළවෙනියෙන්ම වතුර බෝතලේ අරගෙන යන්න ඕනේ. මොකද ඔබ අද ඒ දුක තුල ජීවත් වෙනවා. තවත් කෙනෙකුගේ ඒ දුක නැති කරන්න කතා කරන්න ඕන විදිය, වැඩ කරන්න ඕන විදිය දන්න හොඳම කෙනා, එකම කෙනා මේ බණපද අහන් ඉන්න ඔබ වෙන්න පුළුවන්. එහෙමනම් අපේ හාමුදුරනේ තවදුරටත් කාගේ හරි හිත විසිරීලා තියෙනවා නම්, දුකටපත් වෙලා තියෙනවා නම්, ඒ හිත වල තියෙන දුක නැති කරගන්න හැටි මේ ධම් ස්වභාව තුලින් කියලා දෙමු. ඕගෑ ශ්‍රී මාත්‍යෝ අපි ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනත් එක්ක යනවා නම් මේවා ගැටලු නෙවෙයි. එක තැනකදී බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා සැප වේදනාවක් ආවොත් ඒ සැප වේදනාව අනිත්‍යයි. අනිත්‍යයි නැත්තම් දුකකින් ඉවර වෙනවා, වෙනස් වෙනවා කියලා මෙනෙහි කරන්න කිව්වා. ඒ වගේම උපේක්ෂා වේදනාවක් ආවොත් අනාත්මයි කියලා මෙනෙහි කරන්න කිව්වා. දුක් වේදනාවක් ආවොත් දුකයි කියලා මෙනෙහි කරන්න කිව්වා. තරහ වෙන්න එපා. සංවේදී පිරිසක් ඉන්නේ කලබලයක් ආපු වෙලාවක්. හැබැයි ගාස්ත්‍රි මාත්‍ව ඇත්ත. එහෙම වුණාම තමයි ධර්මය මතක් වෙන්නේ. එතකන් ධර්මයක් තියෙනවද කියලාවත්, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවද කියලාවත් කිසිම හැඟීමක් නැහැ. කමන්නේ. බුදු කරුණාව තියෙනවා. එහෙම වෙනසක් නැහැ. ඉතින් ධර්මය අවශ්‍ය වෙන්නේ බැරි වෙලාවක හිත හදාගන්නනේ. දුවේ පුතේ දැන් ඔයත් කිසි දෙයක් දන්නේ නැහැ. ඔයත් දන්නේ බඩගිනි වුණාම බඩගිනි කියන්න, නිදිමත වුණාම නිදිමතයි කියන්න. ඉතින් දැන් මේ වෙද්දී අධ්‍යාපනික වශයෙන් යම් කඩාවැටීමක් ඇති. පොත්පත් ඔක්කොම නැහැ. ඒවා පිංගිලා. ඒ වගේම අම්මලාට රස ආහාර දෙන්න විදිහක් නැහැ. වතුරෙන්
තෙත් වෙලා මේ වගේ ලොකු කරදර විපත්ති ගොඩක දරුවෝ එක්කාසු වෙලා ඉන්නේ. වැඩිහිටි මව්දමාපියොත් එහෙමමයි. කොහෙන්ද පටන් ගන්නෙ? කොහොමද පටන් ගන්නෙ? කොහොමද හදාගන්නේ? දැන් ඔක්කොම ඉවරයි කියලාත් හිතා නැති. මේ වෙලාවට තමයි අපේ හිතේ පණ හදා ගන්න ඕනේ. මනසින් අපි ශක්තිමත් වෙන්න ඕනේ. ඔයත්ොන්ට ඔය ප්‍රශ්නේ තිබ්බට ඔයත්ොන්ට ඔය මාසෙක ප්‍රශ්නයක්නේ. හැමදාම ඔය ප්‍රශ්නේ තිරසංගත සතුන් විඳිනවනේ. චුට්ටක් බලන දුවේ පුතේ අපිට අපේ නිවහන අහිමි වෙලා අපි අද මෙච්චර දුක්ින්දාට අතප්පයක් තියෙනවා අපේ. පක්ෂියෙක් බලන්න. ඔය පක්ෂියා මහා වැසි වලට හැමදාම උගේ කූඩුව කැඩෙනවා. කූඹියෙක් බලන්න. ඒ කූඹිය කොච්චර දුර්වලද? චූටි වැස්සක් වැස්සාම ඒ පොඩි වැස්ස විතරක් නෙවෙයි ඔයත්තුන්ගේ කෙලපහර පවා උට මහා ගම් වතුරක්. ඔයත්තු ටැප් එකක් කරලා වාහනයක් හොදනවා නම් ඒ වාහනේ හොදන ඒ වතුර ටික පවා ඒ සතාට ගම් වතුරක් නායායම. ඉතින් මේ කරුණු ගෙන හැර දක්වද්දී අය ඔයත්තු මේ වතුර ටිකක් හලන්නේ නැතුව බිමට වතුර ගොරා විසි කරන්නේ නැතුව සත්තු මැරෙන ඒවා එහෙම හිතන්න එපා. මේවා වැරදියට ග්‍රහණය කරගන්න එපා. එතකොට අපි හිතන්න තියෙන්නේ අපේ පරිසරයේ ඉන්න ඒ දුර්වල සත්තු පවා ඒවට ප්‍රතිචාර දක්වලා ජීවිතේ හදාගත්තා. මහා බෝසතාණන් වහන්සේ හිතනවා මෙහෙම. මේ ආලාර කාලාම ළඟට යද්දී කියනවා ගෑසිරි මාත්තු අපට අට සමාපatti මේවා තියෙනවා කියලා. ඊට පස්සේ මහා බෝසතාණන් වහන්සේ හිතනවා මේ ඇයි ආලාර කාලාමට පමණද ප්‍රඥාව තියෙන්නේ? ඇයි ආලාර කාලාමට පමණද වීරිය තියෙන්නේ? ඇයි ඔහුට විතර ශ්‍රද්ධාව තියෙන්නේ? මට ශ්‍රද්ධාව නැද්ද? මට ප්‍රඥාව නැද්ද? මමත් ඒක උපදව ගන්න ඕන. එහෙනම් අපි මේ උත්සාහවන්ත වෙන්න ඕන මේ නැවත ප්‍රතිනිර්මාණය වෙන්න. සුප්පාවාසා සාන්තනායක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ හොඳ උවැසියක්. ගොඩක් පින් කරපු කෙනෙක්. ඒ ගොඩක් පින් කරපේ තැනැත්තේගේ කුසේ දරුවෙකු වර්ෂ අවුරුදු 7කුත් මාස 7ක් දින 7ක් හිර වෙලා හිටියා. ඒ වෙලාවේ ඒ අම්මා මෙනෙහි කරේ අප්‍රමාණෝ බුද්ධෝ බුදුගුණ අප්‍රමාණයි බුදුගුණ අප්‍රමාණයි. අනේ මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ කොච්චර ඇත්තද? දැන් සමහර කට්ටිය හිතනවා මේ බුද්ධ ශාසනයේ සමහර කට්ටියන්ට බෙහෙතක් වෙලා. ඔළුව කැක්කුමට බෝධි පූජාව තියනවා මේ බුද්ධ ශාසනයේනේ. හොඳ වුන් නැත්තම් හොඳ නෑ. මේ ඔළුව කැක්කුම සෝපක් කරන්නත් බුද්ධ ශාසනය ඕන. බබෙක් කම්බ වෙන්නත් බුද්ධ ශාසනය ඕන. සෝසේ බබා ලැබෙන්නත් බුද්ධ ශාසනය ඕන. ඊට පස්සේ විභාගේ පාස් වෙන්නත් බුද්ධ ශාසනය ඕන. අර ගමරාලගේ වංගෙඩිය වගේ හරියට බුද්ධ ශාසනයක ආශ්‍රමත්වය. ඒ කියන්නේ ඒක හරි ලස්සන සිද්ධියක්. මේ ගමරාල වංගෙඩියේ තමයි ඉඳගෙන බත් කන. බෙහෙත් කොටන්නෙත් ඒ වංගෙඩියේ. ඒ වගේම සම්බෝලේ කොටා ගන්නෙත් ඒ වංගෙඩියේ. දොරට හේතු කරන්නෙත් ඒ වංගෙඩියේ. එතකොට පැලපත මේ නැත්තම් වීගෝනියට බර හිටින්න තියන්නෙත් ඒ වංගෙඩියේ වතුරේ දාලා පැලපත හදාගන්න. හැම දෙයකම වංගෙඩිය. ඒ වගේ ඔයත්ොන්ටත් හැම දෙයකම බුද්ධ ශාසනය යොදාගෙන ඉන්න ගතියක් තියෙනවා. ඉතින් අපි මෙච්චර ධර්මකාමීව ඉන්නවා. මේ කන්ද නායකයකටත් බුද්ධ ශාසනය වැරදි. වෙසක් එකට ඉස්සරින් මෙච්චර වැහපු එකටත් බුද්ධ ශාසනය වැරදි. මේ ලෙඩ රෝග සුවපත් නොවීමටත් බුද්ධ ශාසනය වැරදි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට බිහි වුණේ ඔයත්තුන්ගේ ගේ නොතෙමී තියන්න නෙවෙයි. ඔයත්තුන්ගේ පොත්පත් ටික රකින්න නෙවෙයි. ඔයත්තුන්ගේ ඔළුව කැක්කම සෝපක් කරන්න නෙවෙයි. ඔයත්තුන්ගේ විභාගේ පාස් කරන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඕවා වෙනස් කරන්න ගියේ නැහැ. ඕක තමයි ලෝක ස්වභාවය. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ඕක ඉදිරියේ. කොහොමද අපි දියුණු වෙන්නේ? ඕක ඉදිරියේ කොහොමද අපි හිත හදාගන්නේ? ඕක ඉදිරියේ කොහොමද අපි ඕවත් දරාගෙන රහත් වෙන්නේ? ඔනොයි මාර්ගය කියලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඉතින් මාර්ගය අහගන්න නැතුව අපි අර ටික කරලා දෙන්න මේ ටික කරලා දෙන්න කියලා හිතනවා නම් එතන මම්මුලාවක්. ඉතින් අපි ආරාධනා කරනවා පින්වත් පිරිසට ඔයත් සුනාමියෙන් නැගිට්ටා පණ හදාගත්තා. අය සුනාමියක් ආවොත් එයත් දන්නවා කොහොමද එන්නේ කියලා. ඒ වගේම මේ නායම් අපිට නොහුරු දේවල් වුණාට දැන් ගායත්‍රි මහත්මයා මතක් කරානේ ජපානයේ ඒ හිරෝෂිමා නාගසාකි ඛේද වාචකේ. ඉතින් ඒවයි එයත් නැගිට්ටා. එයත් ධර්මයෙන් හිත අදාළ නැගිට්ටා. භූ චලන භූ කම්පන කුණාටු ඇමරිකාව කොච්චර ප්‍රසිද්ධ වුණත් කෙලවරක් නැහැ. ඉතින් ඒ රටවල් ඒවා ජය ගන්නවා. එයත්ොන්ට
සමහර තැන්වල මේ තරම් පිරිසුදු හිත හදාගැනීමේ ධර්මයක් නැහැ. ඇමරිකාවට කොහොමත් නැහැ, බොහොම අඩුයි තිබ්බා. ඉතින් ඒ වගේ මේ ධර්මයක් නැති පිරිස් ප්‍රතිනිර්මාණය වෙනවා නම් තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ ධර්මයේ විසදව ඇහෙන රටක අපිට ගොඩක් උත්තර තියෙනවා. ඒ උත්තර හොයාගන්න. ඒ ගායසරි මාත්‍යා මුලින් සාකච්ඡා කරපු දියට ආය නායයාමක් වුණොත් ඔයත් තමයි වතුර බෝතල් ටිකක් අරගෙන ඉස්සරලා යන්න මේ උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ මට්ටමට හිත හදා ගන්න ඕන. ඉතින් අධ්‍යාපනය ලබා ගන්න බැරි කමක් නෑ දුවේ පුතේ. උත්සාහවන්ත වෙන්න, නැවත ප්‍රතිනිර්මාණය වෙන්න උත්සාහවන්ත වෙලා ඒක හදා ගන්න පුළුවන්. ඉතින් ඒක ඔක්කොටම හිතයි තියෙන්න ඕන. හිත හදාගත්තොත් මුළු ලෝකෙම හදාගත්ත වෙනවා. හිත හැදුන්නේ නැත්නම් මුළු ලෝකෙම හදාගත්තේ නෑ වෙනවා. ලෝ වැඩ සංග්‍රහවෙත් තියෙනවා මේ මොනව තනුවත් වැඩක් නෑ. තමාගේ හිත තනාගත්තේ නැත්තම්, හිත තනාගත්ත කියලා කියන්නේ නැත්නම් හිත හදාගත්ත කියන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අපි නිතර කියනවා මහා මංගල සූත්‍රයේ අට ලෝක ධාමේ හිත කම්පා කරන්නේ ඒතේන සත්‍ය වංජනේ සත්‍ය බලයෙන් අපට සෙත් වේවා කියලා. ඒවා ප්‍රායෝගිකව ඔප්පු කරන්න ඔයත් තුන අවස්ථාවක් ලැබෙලා තියෙනවා. මේක තමයි ජීවිතේ. ඕකෙන් කොච්චර જાති ඉගෙන ගන්න පුළුවන්ද? මේ අහිමි වීමේ දුක කියන්නේ මේකයි. ඔයත් ධර්මයෙන් රවට්ට ගන්න ගතියක් තියෙනවනේ. මට නම් මේ කිසි දෙයක් ඕනේ නැහැ. මේ දරුවොන්ට මේ තියන්නේ. දරුවොන්ට කියලා තමන්ගේ ධර්මකාමී බව වංචාවෙන් වහගන්නවා. දැන් එතකොට ඔයත් තුන බලන්න පුළුවන් මේ ගියක් අහිමි වෙද්දී හිතට කොච්චර කැක්කුමක් එනවද? ඒ දැන් ප්‍රායෝගිකව මම නම් මේ වත්තරලා දාලා යනවා, මම නම් මැරෙන්න සෝදානම්, මම මේ ඉන්නේ කොහොමද කියලා හිතුවට වයසක ආච්චිලාගේ ඇස් වලින් බේරිච්ච කඳුළු. ඉතින් ආච්චිලා විලාප තිබ්බ විදිහ, එයත් සිල් නොගත්ත කට්ටිය නෙවෙයිනේ. හැබැයි අතීතයේ දවසක කිව්වේ මම මේ වත්තරනා, මට මේ ඕනේ නැහැ, මේ සංරක්ෂණය කරන්න දරුවෝ වෙනුවෙන් මෙහෙම කිව්වට ඔන්න අම්මේ මේ අහිමි වීමේ දුක, ඔන්න අම්මේ නැතිවීමේ දුක, ඔන්න අපච්චේ මේ ස්වභාවික අපේ හිතට දාගෙන හිටියට අපි මෙහෙම කරන්නම් කියලා ප්‍රායෝගිකව ප්‍රියංගේ වෙන්වීමේ දුක, ධනහානිය දුක, ඒක කොච්චර ඇත්තද? ඔයත්න්ට කන දේ ඇඟට අල්ලන්නේ නැති මට්ටමට, උතුරු දකුණ හොයාගන්න බැරි මට්ටමට, ජීවිතේ මම මැරුන්නේ නැත්තේ කියලා තමන්ගේ මරණය යදින මට්ටමට ඔයත්තුන්ගේ හිත අරගෙන ගියා. ඉතින් නැකිටලා ආය බැඳෙන්න එපා. මේකට තමයි බුදුරජාණන් වහන්සේ මේ සසර තුච්චයි කිව්වේ. මේ සසර හිස් කිව්වේ. ඉතින් හිස් භාවයෙන්, තුච්ච භාවයෙන් නැකිටින්න නම් දියුණුව හදා ගන්න ඕන. අධ්‍යාපනය හදාන, දියුණුව හදාන, කෙලවරක තියාගන්න. මෙහිමත් ಜಾති වෙනවා. ඒකට සූදානම් වෙන්න ඕන, පින් කරගන්න ඕන කියලා හිතාගෙන දියුණුවටපත් වෙන්නේ සඳහා ඉතින් මේ ශ්‍රී FM ගුවන් විදුලිය උනොත් මේ පින්වත් පිරිසට උදව් වෙනවා. හැමදෙනාම එක්කාසු වෙලා උදව් පදව ලබාගෙන ඕනෝන්ගේ සහායෙන් ඕනෝන් දියුණු වේවා, සිතක් ශාන්තියක් සැනසීමක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. අද අපේ ධම්සභාවට වැඩම කොට වදාළ පස්යාල ඉඹුල්ගස්සෝ විට චිත්ත විවේකාශ්‍රමාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේට හැකිතරම් ඉක්මනින් උතුම් චතුසත්‍ය අවබෝධ වේවායි සාදුකාර දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙදිරි කටයුතු වලදී උදව් උපකාර කළ නිකී ඔබටත් අමිතාත්තේ දුවේ පුතේ ඔබ හැමෝටමත් තෙරුවන සරණයි. මම ගයාශ්‍රී ගමගේ. සසර කර්කශ නිවාලන්නට ශ්‍රී FM දම් සභාව